හරි අපි අද වැඩේ පටන් ගමු මේ අද අපි කතා අද තියෙන සංඛ්‍යානය පාඩමේ තුන්වෙනි දවසේ. එතකොට අපි ඊයේ ක්ලාස් එකේ කතා කළා සංඛ්‍යානය පාඩමේ සිග්මාංකණය කියන්නේ මොකක්ද කියන එක. සිග්මාංකණය කියන්නේ අපි හරි පැහැදිලිව ලක්ෂණට කතා කළා. කොහොමද සිග්මාංකණය මගින් දත්ත ව්‍යාප්තියක් දක්වන්නේ කියන එක සහ සිග්මාංකණයෙන් දක්වන දත්ත ව්‍යාප්තියක දත්තවල එකතුව කොහොමද හොයන්නේ කියන සිග්මා i සමානයි 1 උඩ n කොහොමද කියන්නේ අරන් වරක් xi. i n වතාවක් මෙන්න මේක තමයි දත්ත ව්‍යාප්තියක එකතුව පෙන්වන විදිය. එතකොට දත්ත ව්‍යාප්තියක මධ්‍යන්නේ කොහොමද ලියන්නේ සිග්මාංකනේ? මධ්‍යන්නයට x බා කියලා කිව්වා. දා සිග්මා x බෙදීමෙන් එහෙනම් සමානයි සිග්මා x. මෙන්න මේක බෙදීම n කියලා අපිට කියන්න පුළුවන්. හරිනේ මෙන්න මේක අපි පාවිච්චි කළා. ඊට පස්සේ අපි දැන් සිග්මාංකනේ නීතිය. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් ආපුවාම මේක කොහොමද සුළු කරන්න කියන එක ලේසියට සුළු කරන්නේ කොහොමද? අමාරුවට පියවර ගොඩාක් හදාගෙන සුළු කරනවට වඩා ලේසි කෙටි පියවරවල වලින් සුළු කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඊයේ කතා කළේ. ඊට පස්සේ ඊයේ කතා කළා පළවෙනි සිග්මාංකනේ රූල් එක. අපි ඒකට කිව්වා කොන්ස්ටන්ට් රූල් එක කියලා. කොන්ස්ටන්ට් රූල් එකේදී කියන්නේ මෙන්න මෙහෙමයි සිග්මා i equals 1 n k කියලා තිබ්බොත් මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? දා මේකේ පිළිතුර ගන්න පුළුවන් කොහොමද? කීවරක් n n කියලා කියන්න පුළුවන්. හරි නේද? උදාහරණයක් විදිහට මේක තිබ්බොත් සිග්මා i සමානයි 1යි n සමානයි 10යි 6 කියලා තිබ්බොත් එතකොට මේක වෙන්නේ 6 පාරක් sorry 10 වතාවක් 6 කියන එක ලියවි එකතු වෙන්න ඕන නේ. 6 ධන 6 ධන 6 ධන 6 ධන කියලා 10 වතාවක් 6 ලියවිලා ඒ 6 ඉලක්කම් 10ෙම එකතු වෙන්නේ. ඒක හරිම ලේසියෙන් ගන්න පුළුවන් 6 වරක් 10ෙන්. ඒ කියන්නේ කීයද උත්තරේ? මෙන්න මේ වගේ. දැන් දෙවෙනි ගාන අපි ඉතින් ගණන් දෙකක් හැදුවා. පළවෙනි ගාන වල හැදුවා නේද? පළවෙනි ගාන අපි හැදුවා නේ ක්ලාස් එකේ. දෙවෙනි ගාන මොකක්ද උත්තරය ආවේ දහම්? දෙවෙනි ගාන කියන්න දහම් මට. සිග්මා i සමානයි 1 n සමානයි 12 වරක් පහ. සිග්මා i සමාන 1යි n සමානයි 12යි වරහයිද මොකක්ද තිබ්බේ? ඒ පළවෙනි ගාන දෙවෙනි ගාන අපි හැදුවේ. දෙවෙනි ගානත් හැදුවා. දෙවෙනි ගාන හැදුවා කියන්නේ දෙවෙනි ගාන තමයි සර් ඊයේ බෝඩ් එකේ දැන් 1425 n 1425යි වරහන් ඇතුලේ 18. එතකොට මේක kn කියලා කියන්න පුළුවන්. k කියන්නේ 18 වරක් 1425. එහෙනම් 18 වරක් 1425 කියන්නේ 25650යි. 25650යි. දත්ත ව්‍යාප්තිය එකතුව. එතකොට මේක මධ්‍යන්නේ හොවොත් මේකේ මධ්‍යන්නේ හොයන්නේ n කියන්නේ 1425. එතකොට 1425න් බෙදන්න ඕන. එතකොට මධ්‍යන්නේ 18යි කියලා එනවා. හරි. එහෙනම් මං බලන්න එකපාරක් අපි ඊළඟ වේරියබල් රූල් එකට යන්න කලින් කොන්ස්ටන්ට් රූල් එක හොඳටම පැහැදිලි. ඉතින් අවුලක් නැහැ. කොන්ස්ටන්ට් රූල් එක තේරුණා. ඒකෙන් ගණන් හදපු දෙකම හරි. සහ කොන්ස්ටන්ට් රූල් එකෙන් වැඩක් කරගන්න පුළුවන් කියන කට්ටිය බලන්න අතුස්සන් පොඩි රේස් හෑන්ඩ් එකක් දාන්න. සයිරු රෙකෝඩින් එක බැලුවද? ඊයේ රෙකෝඩින් එක? නෑනේ සෙල්ල ගත්තට බලන්න හම්බුනේ නෑ. හරි එහෙනම් බලලා දැන් රෙකෝඩින් ටික බලන්න නැත්නම් අද කරන එක තේරෙන්නේ නැහැ හොඳේ. හරිද? හරි. හරි. ඊට පස්සේ අද එක තේරුන්නේ නැත්නම් මේක රෙකෝඩින් එකත් මම දාන්නම් මේකත් තරම් බලන්න. හරි. එහෙනම් දෙවෙනි නීතිය අපි ටියුට් එකට යමු. ටියුට් එකේ අපිට කතා කරන්න තියෙන දෙවෙනි නීතිය ටියුට් එක ෂෙයා කරන්නම් ඔයාලට ස්ක්‍රීන් එක. හරි. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? මේ ගණන් දෙක හරි. එහෙනම් දෙවෙනි නීතියේ මාතෘකාව දාගන්න ටියුට් එක ළඟ තියෙන කට්ටිය එතකොට ටියුට් එකෙම ලියන්න පුළුවන්.
ටියුට් එක තියෙනවා ක්ලාස් එකේ තියලා ඉතින් ගන්න. වේරියබල් කියලා මේ අකුරු වැරදිනේ. වේ ඩබල් ආර් එන්නේ නැහැ නේද? නෑ සර්. VARIABLE නේද? ඔව් සර්. ඒක චුට්ටක් හදාගන්න. අර වේරියබල් රූල් කියලා හරියට ලියන්නේ ටියුට් එකේ මේ දහම් ටියුට් එකේ කරෙක්ෂන් කරලා පොඩ්ඩක් කියන්න. හරි එහෙනම් මාතෘකාව හදාගන්න දෙවෙනි නීතිය මේ ඔක්කොම නීති ටික එකම විදිහකට එකම පැටර්න් එකකට මාතෘකා ටික දාන්න. ඒකට ඔයාලට තේරෙනවනේ. මොකක් හරි යටින් ඉරක් ගහනවා හරි ඉරි දෙකක් ගහනවා හරි මොකක් හරි මාතෘකා ඔක්කොටම කොන්ස්ටන්ට් රෝල් වේරියබල් වල ඔක්කොටම එකම පැටර්න් එකක් තියාගන්න. හරි. දහම් වේරියබල් රූල් එකෙන් මොකක්ද දන්නවද කියන්නේ? දන්නේ නැහැ සර්. හරි. වේරියබල් රූල් එකෙන් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් හිතන්න සිග්මා i සමානයි 1යි n සමානයි 4යි මෙන්න මෙතෙන්ට එනවා xi කියලා. හරිද? මට මෙන්න මේකේ උත්තරය ගන්න එක විදිහ කියන්න. මට මේකේන පද හතර මොකද්ද? 1යි 1 ධන 2 2 ධන ධන 3 ධන 4. 3 ධන 4 ඉස්සෙල්ලාම i මෙතෙන්ට යනවා i මෙතෙන්ට ගියපුවාම i 1 වෙනවා එහෙනම් 1 ඉස්සෙල්ලා මේව වෙනවා ලිය වෙනවා ඊට පස්සේ i මෙතන 2ක් වෙනවා 2 මෙතෙන්ට ගියපුවාම 2 යනවා මේක 3ක් වෙනවා 3 මෙතෙන්ට ගියපුවාම 3 වෙනවා 4 මේක 4 වෙනවා 4 මෙතෙන්ට ගියපුවාම 4ක් වෙනවා 4 4ට සමාන හින්දා එතනින් මේක නවතිනවා. එතකොට 1 ධන 2 ධන 3 ධන 4 කියන උත්තරේ කීයද? 2යි 6යි උත්තරේ 10යි නේද? ආදහ ඔව් සර්. මේ වගේ හිතන්නකො තිබ්බා කියලා හරි. දැන් ඔක තේරෙනවා. හරි. මට කියන්න ඕන දැන් වේරියබල් එකක් කියන්න ඕන ඔය වගේ. මෙතන තියෙන විචල්යක්. මොකොත් නියතයක් නෙමෙයි තියෙන විචල්යක් තියෙනවා. n සමාන 105 110. මට දැන් උත්තරේ කියන්න දහම්. කීයද? කොහොමද හදන්නේ? එකේ ඉඳන් 116ට එනකන් එකතු කරන්න. එකේ ඉඳන් 116ට එනකන් ලියලා ඒ ඔක්කොම ටික මොනවද වෙන්නේ? එකතු කරන්න. ලේසිද? 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7 ධන 8 ධන. එක හැමෝම එකතු වෙවි යන්න ඕනේ නේද? ඔව් සර්. අපි නැත් 116 නම් 120ට ගමුකෝ. 120ට. 120 වෙනකන් තියෙන ඔක්කොම එක ලීවිලා එකතු වෙන්න ඕන නේද? ඔව් සර්. හරි. ඊට ඉස්සර මම වෙන එකක් ගන්න. 119 ගන්නම්. හරිද? 119. මම ගන්න හේතුවක් තියෙනවා. 119. එතකොට එකේ ඉඳන් 119 වෙනකන් ටික එක ලීවිලා එකතු වෙන්න ඕන. එතකොට බලන්න 1 ධන 2 ධන 3 ධන 4 ධන මෙහෙම ගිහිල්ලා 115 ධන 116 ධන 117 ධන 118 ධන 119 ඔය කොහොම ටික එකතු වෙන්නේ නේද? නේද දහම්? ඔව් සර්. මේක අපිට කරන්න පුළුවන් පොඩි ලීසි වැඩකුත් තියෙනවා ඇත්තටම. එහෙනම් අපි ක්ලියර්දිත් ඕනනම් පොඩි ලීසි වැඩක් කරන්න පුළුවන්. මේ ඔන්න බලන්නකො මේ පැත්තේ අවසාන හැමතිස්සෙම මෙතන 1යි. මේ පැත්තේ කෙරවලේ 2යි එකතු කරන්න. 1යි 119 එකතු වුනහම කීයද දහම්? 120යි. 120යි. 2යි 118යි. 120යි. 3යි 117යි. 120යි. 4යි 116යි. 120යි. මේ වගේ 120 ගොඩවල් කීයක් හදන්න පුළුවන්ද? 60ක්. 120 ගොඩවල් 60ක් හදන්න පුළුවන් නේද? 120. ඔව් සර්. ඔව් සර්. ඒක තේරෙනවනේ. හරි. මෙන්න මේ වැඩේ හරි දැන් ඔන්න ඒක ක්‍රමයක්. එකක් අපිට හිතන්න පුළුවන්. හරි. දෙපැත්ත සංඛ්‍යා දෙක එකතු කරලා අන්න ඒ වගේ ඒවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේකට සිග්මාංකණයේ ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක හොයන්න පුළුවන්. කොහොමද සූත්‍රය? මේක සමානයි. ඔන්න බලන්න. n වාරයක්
n ධන 1 බෙදීම 2. මොකද්ද දහම්? n වාරයක් n ධන 1 බෙදීම 2. දෙක. අපි නිකන් බලමු මේක එනවද කියලා. n වාරයක් n ධන 1 බෙදීම 2කින් හොයන්න පුළුවන්. අපි n කියන්නේ කීයද දැන් 120යිනේ. එහෙනම් 119නේ. 119 වාරයක් 119 ධන 1 කියන්නේ 120යි බෙදීම 2යි. එතකොට ඔන්න බලන්න. මෙතන ಗುಣ කිරීමක් එනවා. මෙතන 1යි මෙතන 60යි. එතකොට උත්තරය එනවා 119 වරක් 60යි. උත්තරේ 7140ක් එනවා. හරිද? හරිද දහම්? හරි සර්. හැබැයි වාර අර දෙක මෙහෙම එකතු කරගෙන ගියපුවාම එතකොටත් එන්න ඕනේ 120 නෙමෙයි එන්න ඕන. 120 60ක් ගත්තොත් එහෙම එනවනේ 7200ක්. හරිද? එතකොට එන්න ඕන 120 ඒකට 60කුයි තමයි එකතු වෙන්නේ. මෙහෙම දෙපැත්තෙන් 159ක් හදන්න පුළුවන්. මොකද මේ සංඛ්‍යා 119ක් කියන්නේ ඔත්ත සංඛ්‍යාවක් නේද දහම්? ඔව් සර්. එතකොට ඔක්කොම සංඛ්‍යා එකට එකතු වෙන්නේ නැහනේ. දෙපැත්තේ ඌ එකතු වෙලා ගියපුවාම 59ක් එනවා 119 ඌ. හරිද? 119 120 ඌ 59ක් එනවා. දෙපැත්තේ එකතු වෙලා ගියම 120 ඌ 59ක් එනවා. මැදි තුරන සංඛ්‍යාවක් ඒක එකතු කරපුවාම අර ගන්න අපි නිකන් බලමු මේ මෙතර ලොකු එක නෙමෙයි පොඩි එකකට දාලා බලමු අපි මේක. දැන් මේ කලින් මේක හැදුවානේ. මෙතන ආවේ කීයද? මෙතන 4 දාපුවාම කොහොමද කළේ? 1 ධන 2 ධන 3 ධන 4 නේද? ආද උත්තරේ කීයද මෙතන? 10යි. අපි දැන් බලමු මේක මේකට දාලා. මේක සමානයි නේද? n කියන්නේ 4යි. 4 වතාවක් 4 ධන 1 බෙදීම 2යි. එතකොට 2ට 1යි 2ට 2යි 4යි 1යි 5යි 5 වරක් 2 10යි. 2 දෙකම උත්තර එනවා. තේරුණාද දහම්? මේව මතක තියාගන්න ඕනේ. මේ තමයි සමීකරණය. වේරියබල් රූල් එකෙන් කරන්නේ xi කියලා තිබ්බොත් නේ මෙතන n දක්වා xi කියලා තිබ්බොත් ඒක හොයන්න පුළුවන් n වතාවක් n ධන 1 බෙදීම 2 කියන සූත්‍රයෙන්. ඕක තමයි සිග්මාංකනේ වේරියබල් රූල් කියන එකෙන් කරන්නේ. හරි මෙන්න මේ කතන්දරේ තේරුණ කට්ටිය උස්සන්න බලන්න. දහම් හරි. තේරුණ නැති කෙනෙක් කියන ධනංජය මේක තේරුණාද? ලසංගි මිනිස්සු මේක තේරුණාද? තේරුණා සර්. එහෙනම් හරි. එහෙනම් වේරියබල් රූල් කියන එක යටතේ මෙන්න මේක ලියලා පුටු කරගන්න. මෙතන ලසංගීලාගේ ටියුට් එකේ තියෙනව නේද වේරියබල් රූල් එක කියන තැන පල්ලෙහා ඉඩක් තියෙනව නේද? පුටුවක් තියෙනව නේද? ඔව් සර්. අන්න ඒ කොටුවේ මේක දාගන්න. සිග්මා i සමානයි 1යි n අතන කේනේ තිබ්බේ මෙතන තියෙන xi කියලා. එහෙම තිබ්බොත් ඒක හොයන්න පුළුවන් සූත්‍රය තමයි n වතාවක් n ධන 1 බෙදීම 2යි. මේ රූල් ටික කටපාඩම් කරගන්න වෙනවා. මේ අපි මේ රූල් 7ක් කතා කරනවා. මේ රූල් 7 මේක આવොත් මේකයි. මේක આવොත් ඒක සුළු කරන්නේ මෙහෙමයි. මේක આવොත් ඒක සුළු කරන්නේ මෙහෙමයි කියලා අන්නේ නීති 7 පාඩම් කරගන්න වෙනවා. හරි. දහම් ලියාගත්තද මේක? නෑ සර් පොඩ්ඩක්. හරිද? හරි. එහෙනම් මම හරි. හරි සර්. හරි එහෙනම් බලන්න වේරියබල් රූල් එකේ තියෙනවා ගණන් දෙකක් දාලා නෙමෙයි ගණන් දෙක. සිග්මා i සමානයි 1යි n සමානයි 10යි xi ආයේ සිග්මා i සමානයි 1යි n සමානයි 1825යි xi. බලන්න මේ දෙක සුළු කරන්න බලන්න. කවුද? ලසංගී චමෝදි ටියුට් එකේ හදන්න එපා. වෙනම හදන්න කොලයක් අරගෙන කෂුවට හදලා ලියන්න. අපි ඊට පස්සේ සාකච්ඡා කරලා ටියුට් එකට ගමු. ඊට පස්සේ අපිට සිංගියුලර් රූල් එක කතා කරන්න.
වේරියබල් රූල් එකේ කියන්නේ තනි විචල්‍යයක් ආවොත් තනි විචල්‍යයක නීතිය තනි විචල්‍යයක් ආවොත් ඒක සුළු කරන්න පුළුවන් n වතාවක් n ධනික බෙදීම දෙක කියන සමීකරණය. හරි මම රෙකෝඩින් එක පෝස් කරන්න. අපි හදුම් බලන්න. පළවෙනි එකට ඇවිල්ලා දාලා තියෙන්නේ n සමානයි 10යි කියලා. එතකොට n සමානයි සිග්මා x සමානයි n වතාවක් n ධන 1 බෙදීම 2 මෙන්න මේක සමානයි 10 වතාවක් 11 බෙදීම 2. එතකොට 10 වරක් 11 කියන්නේ 110යි 110 බෙදීම 2 කියන්නේ 55යි. හරි. එහෙනම් මේක එකතුව මේ සංඛ්‍යා ටික එකේ ඉඳන් 10ට යනකම් සංඛ්‍යා ටික එකතු කරලා කරපුවාම උත්තරේ 55ක් එනවා ඇති. ඕන්න චෙක් කරලා බලන්න වෙන මේක එකතු කරලා. හරිද? හරි. පළවෙනි ගාන හරිද 10? හරිද? හරි. ඊළඟ එකේ තියෙන්නේ තමයි n වතාවක් n ධන 1 බෙදීම 2යි. ඒතකොට n කියන්නේ කොහොමද ගාන පේන්නේ? කොහොමද? නෑ කවුද? සයිරෝ. e එක බලන්න ඕනේ. මේක මෙතන ඉඳන් අල්ලගන්න. e එක පස්සේ බලන්න පුළුවන්. ඒකට තේරෙනවා. මෙතන තියෙන 1825. එතකොට 1825 කියන්නේ x 1825 වතාවක් 1825 ධන 1 බෙදීම 2යි. ඒ කියන්නේ 1826 බෙදීම 2යි. එතකොට අන්තිම උත්තරේ එනවා 16,66,225ක් කියලා එනවා. හරි. බලන්න ගණන් දෙකම හරි කට්ටයක් උස්සන්න බෑ. 16,66,225යි. සයිරෝ ඔයාලට මේක තේරෙන්නේ නැද්ද? මොකද්ද මේ වෙන්නේ කියලා? නෑ දැන් හරිස දැන් හරිස. හරි. එහෙනම් වේරියබල් රූල් එකත් ඔච්චරයි තියෙන්නේ. වේරියබල් රූල් එකත් අවුලක් නැහැ. හරිනේ? ගණන් දෙක හරි කට්ටිය ටියුට් එකට දාගන්න. ටියුට් එක ළඟ තියෙන කට්ටිය ටියුට් එකට දාගන්න. අනිත් කට්ටිය තමගේ නෝට් එක ගාමින් ලියා ගන්න. ටියුට් එක හම්බ වෙනවනේ. හරි. ඊළඟට තුන්වෙනි නීතිය. මේක හරිද? හරිද? හරි. තුන්වෙනි නීතියට නැත්නම් තුන්වෙනි රූල් එකට අපි කියනවා මේ රූල් එකේ නම සිංගියුලර් රූල්. මොකද්ද? මොකක්ද මෙයාගේ නම? සිංගියුලර් රූල්. සිංගියුලර් රූල්. සිංගියුලර් රූල්. හරි. සිංගියුලර් රූල් එකකින් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තිබ්බොත් කොහොමද සුළු කරන්නේ කියලා. සිංගියුලර් රූල් එකේදී කියන්නේ සිග්මා i වත් i සමාන 1යි n දක්වා නියතයක් සහ විචල්‍යයක් එකට ආවොත් නියතයක් සහ විචල්‍යයක් එකට ආවොත් අපි හිතමුකෝ මෙන්න මේ වගේ k xi කියලා දෙකම එකට තියෙනවා. හරිද? හරිද?
මෙන්න මෙහෙම තිබ්බොත් මේකෙදි කියන්නේ මේක සමාන වෙනවා k වතාවක් සිග්මා i සමානයි 1යි n දක්වා xi ට කියලා. මේක ඔයාලට සමහරකට තේරෙන්නේ නැති වෙයි. දැන් කලින් අවස්ථා දෙකේදීම නිකන් අපි සුළු kn හරි n වතාවක් n දන එක බෙදීම දෙක. හරි එහෙම නෙගත්තේ මෙතන මේ ආයි සිග්මාංකණය කියලා වෙන්නේ කියලා. හරි මම මේක විස්තර කරන්න. මේ තියෙන මෙන්න මේ වගේ අපි හිතමු සිග්මා i සමානයි 1යි n සමානයි 10යි මෙතන තියෙනවා 2යි xi කියලා තියෙනවා. මෙන්න 2යි xi. දැන් 2 කියන්නේ නියතයක්, xi කියන්නේ විචල්‍යයක්. විචල්‍යයක් සහ නියතයක් එකට ඇවිල්ලා තියෙනවා. දැක්කද දහම්? ඔව් සර්. හරිද? එතකොට මේක සුළු කරන්න මේක සමාන වෙනවා. අපි මොකද්ද කරන්නේ? k වතාවක් කියන්නේ නියතය ගන්නවා ඉස්සරහට. නියතය ගන්නවා ඉස්සරහට. කියන්නේ දෙවතාවක් සිග්මා i සමානයි 1යි n දක්වා x. එතකොට මෙන්න මෙතන තියෙන්නේ ගුණිතයක්. හරිද? හරිද දහම්? මෙතන තියෙන්නේ ಗುಣ කරලා. මෙතන තියෙන්නේ මේක සමානයි දෙවතාවක් වැඩි කිරීම. මේ තියෙන්නේ මෙන්න මේ කැල්ල ආයෙ සුළු කරන්න පුළුවන් නේද වේරියබල් රූල් එක දාලා. ආදහම්? ඔව් සර්. එහෙනම් මෙතෙන්ට දානවා වේරියබල් රූල් එක n වතාවක් n ධන එක බෙදීම 2. එහෙනම් n කියන්නේ කීයද 10යි. එහෙනම් 10 වතාවක් 10 ධන 2 බෙදීම 2යි. ඒතකොට 10 ධන 10යි 5යි කැපෙනවා. එතකොට 10 2 කැපිලා 5 වෙනවා. 5 වරක් 11 55යි. 55 වරක් 2 110. නම් මෙතන උත්තර එනවා 110යි. තේරුණාද? නැත්නම් ඔයා මේක සුළු කරලා බලන්න ඕන නම්. ඔයා මෙතන සංඛ්‍යා 10ලා සුළු කරන් ඉස්සෙල්ලාම 1යි. මෙතනට 1 එනවා. 1 ආපුවම 1 වරක් 2 2යි. එහෙනම් පළවෙනි පදේ 2යි. ධන. මෙයා 2 වෙනවා. හරිද? මෙතනට 2 යනවා. දෙවරක් 2 4යි. 3 යනවා. 3 වරක් 2 6යි. 4 යනවා. 4 වරක් 2 8යි. 5 යනවා. 5 වරක් 2 10යි. 6 යනවා. 6 වරක් 2 12යි. 7 යනවා. 7 වරක් 2 14යි. 8 යනවා. 8 වරක් 2 16යි. 9 යනවා. 9 වරක් 2 18යි. 10 යනවා. 10 වරක් 2 20යි. දැන් මේ සංඛ්‍යා ටික එකතු කරලා බලන්න 110ක් එන්නේ නැද්ද කියලා දහම්. මේ ටික එකතු කරන් කැලලක් කරන් කදන්න. නැත්නම් මෙහෙම ගන්න පුළුවන් නේ මේ දෙක එකතු වුණාම 22යි. 22යි 22යි 44යි. 44යි 22යි 66යි. 66යි 22යි 88යි. 88යි 22යි 110යි. දැක්ක නේද? මෙන්න මේ වැඩේ ඔයාට කරන්න පුළුවන්. මෙතන තියෙන නියතිය ඉස්සරහට අරගෙන මේ ටිකට වේරියබල් රූල් එක දාලා සුළු කරලා ඒන උත්තරේ නියතියෙන් ගුණ කරන්න තියෙනවා. දහම් වැඩේ පැහැදිලිද? සිංගියුලර් රූල් එකෙන් මොකද්ද කියවෙන්නේ කියලා? ඔයාලා සිංගියුලර් රූල් එක තේරුණ කට්ටියට උස්සන්න. සිංගියුලර් රූල් එක තේරුණ කට්ටියට උස්සන්න. නයිස්. එහෙනම් හරි. එහෙනම් සිංගියුලර් රූල් කියලා දාලා මෙන්න මේක ලියලා කොටු කරගන්න සිංගියුලර් රූල් එක සිග්මා i සමානයි 1යි n දක්වා kxi සමාන වෙනවා k වතාවක් සිග්මා i සමානයි 1යි n දක්වා xi ට. හරිද? හරි. ලියා ගන්න ඉවරයි නම් ඊළඟට තව ගණන් දෙකක් තියෙනවා සිංගියුලර් රූල් එකෙන් බලන්න කොලයක් අරගෙන ඒ ගණන් දෙකක් හදන්න. මම ඒක ෂෙයා කරන්න. සිංගියුලර් රූල් එක මෙන්න මෙතන සිංගියුලර් රූල් එක ලියන්න. සිංගියුලර් රූල් එකෙන් ගණන් දෙකක් තියෙනවා. මෙන්න මේ ගණන් දෙක. සිග්මා i සමානයි 1යි n සමානයි 10යි 3යි xi කියන එකයි. සිග්මා i සමානයි 1යි n සමානයි 120යි ඍණ 2යි xi කියලා. එතකොට අන්තිම සංඛ්‍යාව ඍණ 2කින් ගුණ කරන්න තියෙන්නේ. එතකොට ඍණ උත්තරයක් එයි. කමක් නැහැ. ඍණ උත්තර එන්න පුළුවන්, ධන උත්තර එන්න පුළුවන්, දශම උත්තර එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මම මේක ඕෆ් කරනවා. අල හදන්න බෑ මම රෙකෝඩින් එක දාන්න පොස්ට්. හනේ සිංගියුලර් රූල් එක ලියාගත්ත නේද දාම්?
එහෙනම් ගණන් දෙක හදන්න බෑ. හරි මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ කියන්නකෝ දැන් මේකේ මිනිස්සු ඕකට දැන් දාලා තියෙන විදිහට ආදේශ කරගන්න තේරෙනවා. එතනින් හරිය සුළු කරගන්න තේරෙනවා. සිග්මා i සමානයි 1යි n සමානයි කීයද පළවෙනි ගානම හදලා පෙන්නන්න n සමානයි කීයද 10යි 10යි මෙතන මොකක්ද තියෙන්නේ 3යි xයි 3යි x එහෙනම් සමානයි 3 වතාවක් සිග්මා i සමානයි 1යි n සමානයි 10යි xi කියලා ඔක අපිට කඩා ගන්න පුළුවන් නේද ඔව් එහෙනම් සමානයි මේ බලන්න මේ මෙතන තියෙන්නේ 3 මෙතන තියෙන්නේ ಗುಣ කිරීමක් නේ මෙතන ಗುಣ කිරීමක් නේ තියෙන්නේ එහෙනම් මේ 3 වැඩි කිරීම හරිද මනුෂ්‍ය හරි සර්. මෙතන මොකද්ද තියෙන්නේ 3න් පස්සේ මේ තියෙන්නේ මොන රූල් එකද මොන රූල් එක ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක්ද තියෙන්නේ වරහන් ඇතුලේ xi කියලා තියෙනවා වේරියබල් රූල් එක එහෙනම් වේරියබල් රූල් එක නේද එහෙනම් මට මේක ලියන්න පුළුවන් මෙතන k වතාවක් මේක වේරියබල් රූල් නිසා n වතාවක් n ධන 1 බෙදීම 2 කොහොම ලියන්න පුළුවන් නේද k උනේ නෑ මෙතන තුනම ලියන්න පුළුවන් තුන වතාවක් බයිද මනුෂ්‍ය පුළුවන් සර්. නැති එහෙනම් මොකද්ද ඔය තියෙන ප්‍රශ්නේ තුන් වතාවක් අනේ ඉතින් මම අරක අනේ n n කියලා 10යි තිබ්බහම තමයි පැටළුනේ. ඉතින් n කියන්නේ බම n නෙමෙයි n සමානයි කියලා මෙහෙන ගන්නවා වගේ තියෙන්නේ ගා එහෙන ගහන්න වගේ නෙවෙයි අර මේ සිග්මා එකට එහා පැත්තේ වරහන ඇතුලේ. සිග්මා එකට ඒකේ හැපැත්තේ සර්ගේ වරහන් x ඇතුලේ අකුර නිකන් n අකුර වගේ පේන්නේ. ඔව් මෙතන xi කියලා මම කිව්වනේ කියද්දි ඒ වුණාට ලියද්දි ලස්සනට ලියන්න එපෙයි. අන්න එහෙම ලිව්වනම් ඉවරයිනේ මෙතන. හරි එහෙනම් දැන් හදාගන්න පුළුවන් දැන් දහමට අර සයිරුට තිබ්බ මේක කවුද මනුෂ්‍යෙට තිබ්බ ප්‍රශ්නේ ඒකනේ දැන් දහමට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද හදාගන්න බැරි වෙන්නේ අතන ඉස්සකුරද්ද තිබ්බේ නැත්තම් දැක්කනේ මම කිව්වනේ මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. හරිද උඹලා දෙන්නකමත් එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒක කමන්නේ නෑ නෑ සර් මටත් තිබ්බ මට මම කිව්වනේ ලියද්දි දැන් මෙතන n එක i සමාන 1යි n දක්වා k xi සමානයි k වතාවක් සිග්මා i සමාන 1යි n දක්වා xi එතන සයිරුට නම් තේරිලා අරුගේ උත්තරය අහන්න ඕනේ හරි එතකොට මෙතන 10 1යි 11යි 11 ඉස්සරක් මෙතන කැපුණාම 5ක් වෙනවා එතකොට 55ක් වෙනවා 55 වරක් 3 3 වරක් 55 සමානයි 165යි කියලා උත්තරය අපු කට්ටියත් උස්සන්න බලන්න පළවෙනි ගානට 165 කියලා උත්තරයක් අපු කට්ටිය හරි විල්ලගේ ඔද ලසංගී චමෝදී දෙන්න තිය උට් එකේ මෙතන x නැත් x කියලා ලියාගත්ත නේද නැත්නම් ඔයාලට 10 වගේද පෙවුනේ ලිව්වා. x වගේ ලිවන්නේ x වගේ පෙවුනානේ චමෝදී මනුෂ්‍ය නම් අවුලන්නේ නැහැ කන්නඩිත් දානවනේ දැන් ඒක කියන්නේ පොඩ්ඩක් නේද දාම් ගැන තමයි දුක දැන් මට විතර නෙවෙයි ධනංජයටත් පෙන්නන්නේ දහම්ටත් පෙන්න නැහැ. මොකක්ද මේ? උන් දෙන්න ගැන තමයි දුක මං තරහයි හරිද? මම එන්නේ ආයි ක්ලාස්. හරිනේ දාම් හරිද පළවෙනි ගාන හරි සර් හරි දෙවෙනි ගානේ මොකද්ද මනුෂ්‍ය ගාන මොකද්ද මූ කරගෙන සිග්මා i සමානයි 1යි n සමානයි 120යි වරහන් ඇතුලේ ඍණ 2යි xයි. එම් දෙකයි එක්ක අතන මේක සුළු ආලියන්න පුළුවන් මේක සුළු කරන්න පුළුවන් k වතාවක් සිග්මා i සමානයි 1යි n සමානයි 120යි
xi කියලා. හරි එතකොට සමානයි k කියන්නේ නියතය. මෙතන නියත පදේ ඍණ දෙකනේ ඉලක්කමකට තියෙන්නේ. ඍණ දෙක වතාවක් මෙතන තියෙන්නේ n වරක් n ධන 1 බෙදීම 2 කියන එක. එතකොට ඍණ දෙක වතාවක් n කියන්නේ කීයද? 120 නේ. 120 වැඩි කිරීම 120 ධන 1 කියන්නේ 121යි බෙදීම 2 දෙකට 120 කැපෙනවා 60යි 60 වරක් 121 කියන්නේ වැඩි කිරීම 121 කියන්නේ 7260යි. එහෙනම් ඍණ දෙක වැඩි කිරීම 7260 ඒ කියන්නේ සමානයි අවසාන උත්තරය එනවා ඍණ 1400 නැත්නම් 14520. ගන්න මේ උත්තරය අපට දුසන් ඍණ 14520 අන්තිම උත්තරයට ආපු කට්ටිය. නයිස් හරි. එහෙනම් ලස්සනට පිළිවෙලට පියවරත් එක්ක වැඩේ දාගන්න ටියුට් එකට. ටියුට් තියෙන කට්ටිය ටියුට් එක නැති කට්ටිය පොතට මේ ලියන කොළ ටිකට දාගන්න. හරි එහෙනම් මේක තමයි සිංගියුලර් රූල් එකේදී කරන්නේ. සිංගියුලර් රූල් එකේදී හරි සරලයි. කියන්නේ මොකද්ද? නියතයක් සහ විචල්‍යයක් එක ළඟ ආපුවාම ඔයාට නියතයේ පුළුවන් ඉස්සරහට අරගෙන විචල්‍යයට වේරියබල් රූල් එක දාලා ඒන උත්තරේ නියතෙන් ගුණ කරන්න කියන එක තමයි සිංගියුලර් රූල් එකේදී කතා කරන්නේ. හරිද දහම්? හරි මේ මෙතන දැන් අපි නම් දැන් constant rule variable rule singular rule කියලා තුනම කතා කරා. මේ තුනම සුපිරියටම තේරුණ කට්ටිය අත උස්සන්න බලන්න. රේස් හැන්ඩ් එකක් දාන්න. මම මේක මකනවා. මේ තුනම අවුලක් නෑ සර්. හොඳටම මේ තුනම තේරුණා. අවුලක් නෑ. තුනින්ම ගේමක් ගහ ගන්න පුළුවන්. දැන් constant rule එකට හිතේ නැතුව ගියාට මම හිතනවා මේ constant rule එක ශකිලටත් ශකිල මේ කවුද මේ සයිරු අවුලක් නැතුව ඇති කියලා. සයිරු කොහමද වාට? ඒ දෙක නම් තේරුණා සර්. මේ දෙක තේරෙනවා. අරක බලපුවහම මේ දෙක තේරෙනවා කියන අර කොහොමද තේරෙන්නේ? ඒක ඇති දෙයක් නෑ. හරිද? හරි. එහෙනම් සිංගියුලර් රූල් එකෙන් පස්සේ ඊළඟ මාතෘකාව දාගන්න අපි කතා කරන හතරවෙනි සිග්මා නොටේෂන් එක. මේ සිග්මා රූල් එක ඇඩිෂන් රූල්. එකතු කිරීමේ නීතිය. ඇඩිෂන් එකක් එකතු කිරීමක් ආවොත් කොහොමද හදන්නේ කියන එක ඇඩිෂන් රූල්. ඇඩිෂන් රූල්. හරිද? මාතෘකාව දාගත්තද? නියත දෙකක් හරි විචල්්‍ය දෙකක් හරි නියතයේදී විචල්්‍යයේදී හරි මොකක් හරි එකතු කරද්දී දේවල් දෙකක් එකතු කිරීමක් තිබ්බොත් ඒක සුළු කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ. හරිද? හරි. ඒක මෙන්න මෙහෙමයි වෙන අපි හිතමු. ඒක කියන්නේ මේකේ අර්ථ දක්වන්නේ මෙහෙමයි. සිග්මා i සමානයි 1යි n දක්වා වරහන් ඇතුලේ තියෙනවා k ධන xi කියලා. ඒ කියන්නේ නියතයක් සහ විචල්්‍යයක් දෙකක් එකතු වෙලා තියෙනවා. හරිද දහම්? ධම්ම වැහෙනවද? ඔව් සර්. තව පොඩ්ඩක් මෙහාට ගන්න මේක නැත්නම් ඉදමත්. සිග්මා i සමානයි 1යි n දක්වා k ධන xi මේ x වගේ පේනව නේද මිනිස්සු? ඔව් පේනවා. එහෙනම් මේක සමානයි කියනවා මේක ඔයාට ලියන්න පුළුවන් මේ මෙන්න මෙයාවයි දෙකට කඩලා වෙන වෙනම එකතු කරලා. ඒ කියන්නේ මෙහෙමයි සිග්මා i සමානයි 1යි n දක්වා k ධන කියන එක වෙනම එළියට ගන්නවා. සිග්මා i සමානයි 1යි n දක්වා xi කියලා. එකතු කිරීමක් තිබ්බොත් සබ්ස්ට්‍රැක්ෂන් රූල් එකෙත් ඕකම තමයි කියන්නේ.
ඒක කියන්නේ මෙතන අඩු කිරීමක් තිබ්බොත් මෙතනට අඩු කිරීමේ ලකුණ දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක මෙහෙම තිබ්බොත් වෙන වෙනම සිග්මා නොටේෂන් දෙකකට කඩා ගන්න පුළුවන් මේ තනි වරහන සිග්මා නොටේෂන් දෙකකට කඩා ගන්න පුළුවන්. දැන් බලන්න මේ කෑල්ල ඇතුලේ තියෙන මොන රූල් එකද මේ කෑල්ලට දාන්න පුළුවන් මොන රූල් එකද දහම්? දාන්න පුළුවන් පළවෙනි රූල්. පළවෙනි රූල් එක මොකද්ද? කොන්ස්ටන්ට් රූල්. මෙතෙන්ට කොන්ස්ටන්ට් රූල් එක දාලා මේක සුළු කරන්න පුළුවන්. මෙතෙන්ට මොකක්ද දාන්න පුළුවන්ද? දාන්න පුළුවන් මෙතෙන්ට මොකක්ද දාන්න පුළුවන්? මෙතන මේ xi නේ තියෙන්නේ. මෙතෙන්ට variable මොකක්ද දාන්න පුළුවන්? වේරියබල් රූල් එක දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාව ලියන්න පුළුවන්, මෙතන ලියන්න පුළුවන්. kn කියලා ඒකේ උත්තරය අරන් මෙයාව ලියන්න පුළුවන්. මොකද්ද? n වතාවක් n ධන 1 බෙදීම 2යි කියලා මේකෙන් එන උත්තරේ මේකෙන් එන උත්තරේ එකතු කරපුවාම මෙන්න මේකෙන් එන උත්තරේ අවසාන එක ගන්න පුළුවන්. පැහැදිලිද දහම්? ඔව් සර්. හරි. එහෙනම් අර ඇඩිෂන් රූල් කියලා මෙන්න මේක දාගන්න. ඇඩිෂන් රූල් කියලා හරිම සරලයි. පට්ට ලේසියි. මේ මහලුකු රොකට් සයන්ස් තියනවාද දහම් මේවට මේ සිග්මා රූල් කිව්වට? මහලුකු අමාරු දේවල් තියනවාද? නෑ. අලුත් එකනේ කෙලෙන්නේ. මනිත්‍ය අපි වැහෙනවද? අපේ ඉස්කෝලේ සර්. වාගේ යාළුවෙක්ද? ඔව් සර්. අර කලින් අවිල්ල ගිය එක්කෙනාද මේ? නෑ නෑ යා නෙමෙයි. හරි. මනිත්‍යා මාව වැහෙනවද කතා කරන්න පුළුවන්ද? මනුෂ්‍ය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මේ මයික් එක වැඩ කරන්නේ නැද්ද කියලා මම දන්නේ. හරි. එහෙනම් ඔන්න අපි ගාණක් හදමු. දැන් මේක තමයි ඇඩිෂන් රූල් එකේදී කතා කරන්නේ. සිග්මා k සිග්මා i සමාන 1යි n දක්වා k ධන xi කියලා තිබ්බොත් ඔයාට පුළුවන් මේක වෙන වෙනම දෙකකට කඩාගෙන එකතු වෙන වෙනම එකතු කරන්න පුළුවන්. එතකොට මේ පළවෙනි කොටසට දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ කොන්ස්ටන්ට් එකක් හින්දා මේකට කොන්ස්ටන්ට් රූල් එක දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ වේරියබල් එකක් හින්දා මේකට වේරියබල් රූල් එක දාන්න පුළුවන්. හරිද? අලුතෙන් ආපු ළමයාට මේක සමහරක් වෙලාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි චුට්ටක් දැන් මේක අපි අටේ ඉඳන් පටන් අරන් වැඩි ඉස්සරහට කරගෙන ආපු හින්දා ඔයා පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කතා කරලොත් මට චුට්ටක් කියලා දෙන්න පුළුවන් මේක. මොකද්ද මේ කරන්න කියලා. හරි. ලසංගි දාගත්තද මේක? ලියාගත්තද? දහම් ලියාගත්තද? ඔව් සර්. මනුෂ්‍ය ලියාගත්තද? හරි. එහෙනම් බලන්න අපි ගණන් දෙයක් හදමු. මම ෂෙයා කරන්නම් මේක. මෙන්න තියෙන ඇඩිෂන් රූල් එක පළවෙනි ගාන තියෙනවා මනිත්ත try කරන්න බලන්න ඔයා ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන knowledge එකෙන් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා මෙන්න මේ ගාන සුළු කරන්න තියෙන්නේ i සමානයි 1යි n සමානයි 8යි 5යි xi 5 ධන xi 5යි xi නෙමෙයි 5 ධන xi යන සිග්මාංකනේ සුළු කරන්න පළවෙනි එක දෙවෙනි එක සිග්මා i සමාන 1යි n සමානයි 10යි ඍණ 2යි ධන xi මේක සුළු කරන්න අපි ඊට පස්සේ සබ්ස්ට්‍රැක්ට් රූල් එක ගැන කතා කරමු. හරි මේ ගණන් දෙක හදන්න බලන්න. මනිත්තත් පුළුවන් නම් මේක හදලා මනුෂිට දාන්න ෆොටෝ එකක්. මනුෂි මගේ නම්බර් එකේ තියෙනවානේ මනුෂි මේ එයා ඉවන එක මට පෝස්ට් කරන්න. හරි. හදන්න බලන්න. අපි ඊට පස්සේ කතා කරමු මේක. විනාඩි 5ක් දෙන්නේ. විනාඩි 10ම දෙන්නම් විනාඩි 10 කර හදන්න බලන්න.
හරි දැන් මම රූල් එක බෝඩ් එකේ මකනවා. ඔයාලා එතකොට කියන්න මම කෙලින්ම ඇප්ලයි කරලා ගානම හදාගෙන යන්න. හරි. හරි. දැන් පළවෙනි ගාන කියන්න 1000. සිග්මා සිග්මා n සමානයි 8 i සමාන 1 n සමාන 8 i වලින් පටන් ගන්නෙ. i සමාන 1යි n සමාන 8යි 5 5 ධන xi 5 ධන xi xi. දැන් මෙයාව තමයි සුළු කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් අපිට මෙයාව ඉස්සෙල්ලාම ලියා ගන්න පුළුවන් සමානයි සිග්මා i සමානයි 1යි n සමානයි 8යි 5 ධන සිග්මා i සමානයි 1යි n සමානයි 8යි xi කියලා. හරිද? ඔන්නම ඉස්සෙල්ලාම මේ කැලි දෙක කරලා කඩාගත්තා. හරි මෙන්න මෙතන ධන තියෙන හින්දා මෙතන තියෙන්නේ ධන. හරිද? හරි. ඊළඟට මම මෙයාව සුළු කරනවා. මම මේ සම්පූර්ණ කැලලට ලියනවා සිග්මා x කියලා සමානයි මට මෙයාව ලියන්න පුළුවන් මෙතන තියෙන්නේ මෙතන මොන නීතියද දහම් තියෙන්නේ constant rule එක. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් සමානයි kn ධන මෙතන මොන රූල් එකද තියෙන්නේ බලු බැලමට වලට තේරෙන්න ඕන. එතන මොකද්ද තියෙන්නේ වරහන් ඇතුලේ variable එකක් තියෙන. එහෙනම් එතන තියෙන රූල් එක මොකද්ද? variable rule. variable rule එක අපි දන්නවා සුළු වුණාම n වතාවක් n ධන එක බෙදීම 2යි කියලා තමයි variable rule එකේ හැදෙන්නේ. එහෙනම් අපිට මේක සුළු කරන්න පුළුවන් සමානයි kn කියන්නේ කීයද? k කියන්නේ නියතය 5යි n කියන්නේ 8යි. එහෙනම් 5 වරක් 8 මම වරණක් දාන්නම්. ධන මෙතන n කියලා කියන්නේ 8යි 8 වතාවක් 8 ධන 1 බෙදීම 2යි. නම් මෙතන යනවා සමානයි 8 වරක් 5 40යි ධන මෙතන 8 වරක් 8ට 2 කැපෙනවා. එතකොට 4ක් වෙනවා. මෙතන 9ක් වෙනවා. 9 වරක් 4 9 9 18 18යි 36යි නේ 10 36 නේද? හරි. බලන්න අවසාන උත්තරය ඔය ගන්න දාවේ 76 දාල් කට්ටියට 76 අපු කට්ටියත් උස්සන්න බලන්න. very good very good very good. ලසංගිට ආවා ආකර්ෂා මානිත්‍යා මන්ත්‍රන්ති හරි. nice. හරි. බලන්න මේක උත්තරේ කාට හරි ආවේ නැත්තම් සර් මට මෙන්න මේ උත්තරේ ආවේ නැහැ. මේ මට මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. තාම චුට්ටක් වැඩි යවු. එහෙම තියෙන කට්ටිය ඉන්නවා පොඩ්ඩක් උස්සන්න බලන්න. මම ආයි කියලා දෙන්න. කවුරු හරි තේරුණු කට්ටියද පල්ලෙහා දාන්න. දැන් තේරුණු කට්ටියද පල්ලෙහා දාන්න. දාම් විසඳ කට්ටිය මත පල්ලෙහා දාන්න. නැත්නම් මම ඉස්සෙල්ලා පිටුවේනේ ඔයාලට තේරුන්නේ නැද්ද තාම? මම අර දෙකට 8 කැපුවා. දෙකට 8 කපන්න බැරිද? මෙතන 8ද? ඔව්. මෙතන 8 මෙතන දෙකටද? ඔව්. පුළුවන්. හරි ඉතින් දෙකට 8 කැපුණාම මෙතන 4යි. ඔව් 4 වරන් 9 45යි. ආනේ 4 වරන් 9 යකෝ 20යි. 4 වරන් 45යි. තමයි වෙන්නේ. ගියකෝ 4 වරන් 45 වෙන මොන ග්‍රහ ලෝකේ තියෙන චක්‍රයේද? එහෙනම් හරි තේරුණා. ඈ බං උඹලට කැල්ල ගාන හදන විදිහක් කියලා දී. කැල්ලේකුත් දීලා. ඒත් පොඩි වගේ වරද්ද ගන්නවනේ. කැල්ලේ ගැහුවේ නෑ ඉතින් ගණන්. ඒ කැල්ල එකේ ගහන්න කැල්ල එකක් තියෙන එක. කැල්ල එකේ ගන්න මේක කැල්ල එකේ හදන්න. මේ කිසිම දෙයක් අතින් හදන්න ඕනේ නැහැ කැල්ල එකේ හදන්න. හරි. එහෙනම් ඊළඟ ගාන. මම එහෙනම් මේ ගාන මෙන්නම තියෙනවා. ඊළඟ ගාන මොකද්ද? මේ ගාන ඕන කට්ටිය ලියා ගන්න. ඊළඟ ගාන මොකද්ද? මට මිනිස්සු කියන්නේ ඊළඟ ගාන කොහොමද තියෙන්නේ කියලා සිග්මා සිග්මා i සමානයි 1යි n සමානයි 100යි ඊයයි වරහන් ඇතුලේ ඍණ 2 ධන xi
ඍණ 2 ධන xi. එහෙනම් අපිට මේක දෙකට කඩා ගන්න පුළුවන්. සිග්මා i සමානයි 1යි n සමානයි 100යි. මෙතෙන්ද ඍණ 2 ධන සිග්මා i සමානයි 1යි n සමානයි 100යි xi කියලා දෙකට කඩා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතෙන්ට තියෙන මේ මෙතන ඍණ 2 ධන 2 වගේම ඍණ 2 කියන්නේ නියතයක් හින්දා මෙතෙන්ට කොන්ස්ටන්ට් රූල් එක ඇප්ලයි වෙනවා. xi කියලා කියන්නේ වේරියබල් එකක් නිසා මෙතෙන්ට වේරියබල් රූල් එක නීතිය ඇප්ලයි වෙනවා. විතල් එක නීතිය ඇප්ලයි වෙනවා. එහෙනම් මම මේ ටික මකන්නම් දැන් මම මේක සුළු කරන්නම්. මෙතනම සමානයි මෙතන k කියලා කියන්නේ ඍණ 2යි. නියතේ ඍණ 2යිනේ. එහෙනම් k කියලා කියන්නේ ඍණ 2යි. දැන් මම මේකනේ ගන්න. k ඍණ 2යි. n කියලා කියන්නේ 100යි. මම ඒකට වරහණක් දාගන්නම්. දන්න මෙතන n කියලා කියන්නේ 100යි. එහෙනම් 100 වතාවක් 100 ධන 1 බෙදීම 2යි. ඍණ දෙවරක් 100 හරිම ලේසි ඍණ 200යි. ධන මෙතන කැපෙනවා 1යි මෙතන කැපෙනවා 50යි 50 වරක් 101 කියන්නේ කීයද කියලා මට කවුරු හරි කියන්න. මනස 50 වරක් 101 කීයද? 5050යිද? 550යි සර්. 5050 නේ 50 වරක් 100 5000යි 50 වරක් 1 50 එහෙනම් 5050 න 5050යි දැන් සුළු කරන්න තියෙන්නේ. ධන 5050යි ඍණ 200යි කීයද? ඒ කියන්නේ 5050න් 200ක් අඩු කරන්න. 4850. 4850 850. හරි. බලන්න මේ උත්තර දෙකම අප කට්ටිය අතුස්සන්න බලන්න. පළවෙනි ගානත් හරි. දැන් දාම්ට අතුස්සන්න බෑ. දක්ෂිනේ වරද්ද ගත්තනේ. මේ ගණන් දෙකම හරි කට්ටිය අතුස්සන්න බලන්න. මනිත්‍ය ඔයාමට පුළුවන් නම් පොඩි මැසේජ් එකක් දාන්න මේ ඔයා මේක පාඩම කලින් කියන්නේ මේ අපි මේ කතා කරන්නේ සංඛ්‍යානීය පාඩම. සංඛ්‍යානීය පාඩමේ සිග්මා නොටේෂන්ස් එක ඔයා කලින් ඉගෙනගෙන තියෙනවද කොහෙන්ද? සිග්මාංකන නීතිය අර පළවෙනි පදේ xi අවසාන පදේ xn ඒ ටික ඔයා ඉගෙනගෙන තියෙනවද? Zoom එකේ මැසේජ් එකක් දාන්න. හරි ඉගෙනගෙන තියෙනවා නේ. ඔකනේ. හරි. එහෙනම් ඊළඟ රූල් එක. දහම් මේක හරිද? මේකත් හරිද? නෑ සර් ඒක හරි. හරි. එහෙනම් ඊළඟ රූල් එක මාතෘකාව දාගන්න. ලසංගි මොකක්ද ඊළඟ රූල් එක? ස්ක්‍රිප්ට් එක ළඟ තියෙනවනේ. ලසංගි ඊළඟ නීතිය මොකක්ද? ලසංගි මම ඇහනවද? සබ්ට්‍රැක්ෂන් නේ. ඔව් සබ්ස්ට්‍රැක්ට්. ඔව්. සබ්ස්ට්‍රැක්ෂන් රූල් නැත්නම් සබ්ස්ට්‍රැක්ට් රූල් එක. ඉතින් කියන්නේ සබ්ස්ට්‍රැක්ට්. අඩු කිරීමකදී දැන් අරකම තමයි ඈ කිසි වෙනසක් නැහැ. මැද එකතු කිරීම අඩු කිරීමක් වෙන එක විතරයි. හරිද? හරිද? හරිම ලේසි. සිග්මා i සමානයි 1යි n දක්වා k ධන xi නේ කලින් තිබ්බේ. දැන් k ඍණ xi කියලා තිබ්බා. අඩු කිරීමක් තිබ්බා. මේක ලියන්න පුළුවන් මොකද්ද? සිග්මා i සමානයි 1යි n දක්වා k ඍණ සිග්මා i සමානයි 1යි n දක්වා xi කිය. මොකයි කතාව? හරිද මනුෂි? හරි. හරි. එහෙනම් බලන්න සබ්ස්ට්‍රැක්ට් රූල් කියලා මාතෘකාව දාගෙන මේක ලියාගෙන කොටු කරගන්න බලන්න. දහම් මේක ලියාගෙන කියන්න ඉවර වෙලා. සමෝදි ලිව්වද? ලියාගත්තද?
රසංග ලියාගත්තද? මනුෂ්‍ය ලියාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් මම ස්ක්‍රීන් එක ඔෆ් කරනවා. දෙක තුන් බලන්න දෙන්න ළඟට. කන්ට්‍රෝල් එකෙන් i සමාන 1යි n සමාන 5යි 3යි 3 ඍණ xi කියන එකයි ඊළඟට xi ඍණ 8 කියන එකයි. මේ වගේදී ඍණ උත්තර එන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ධන උත්තර එන්න පුළුවන්, ඍණ උත්තර එන්න පුළුවන්. මේක ගැන හිතන්න එපා. උත්තරේ දෙන්නයි ඕනේ. මොකක් හරි උත්තරයක් එන්නයි ඕනේ. හදන්න බලන්න. මම රෙකෝඩින් එක පෝස් කරනවා. මේ ගාන හදන කට්ටිය මෙතනින් රෙකෝඩින් වල බලන රෙකෝඩින් එක නම් රෙකෝඩින් එක පෝස් කරලා මේ ගණන් දෙක හදලා ඉවර වෙලා ආයෙ රෙකෝඩින් එක ප්ලේ කරන්න. මම හිතනවා වෙලාව ඇති කියලා. කට්ටිය තාම හදනවද දහම්? හදලා ඉවරද? දහම්. මිනිස්සු හදලා ඉවරද? ඔව් සර්. හරි. පළවෙනි එකට උත්තරේ කීයද ආවේ? බිඳුවයි. බිඳුවයි නේ. 15න් 15 අඩු වෙලා යනවා නේ. ඔව්. දෙවෙනි එකට? ඍණ 25යි. ඍණ 25. හරි. බලමු ගන්න අද. මං කිව්වේ ඒකේ ධන ඍණ ඕනේ උත්තර බිඳුව ඕනයක් එන්න පුළුවන්. එන උත්තරේ ගැන බොරි වෙන්න එපා. මොකක් හරි වැඩේ කරලා උත්තරයක් ගන්න පුළුවන් නම් ඉතරයි. මොකද පළවෙනි එකේ ගාන කියන්නේ සිග්මා i සමාන 1යි n සමානයි 5යි n සමාන 5යි 3 ඍණ xi. 3 ඍණ xi. එතකොට මේක සමාන වෙනවා සිග්මා i සමාන 1යි n සමානයි 5යි 3ට ඍණ සිග්මා i සමාන 1යි n සමාන 5යි xi ට. මම මේ පැත්තට මම නිකන් ලේසි වෙන්නේ සිග්මා x කියලා දාගන්න. සමානයි මෙතන kn මෙතන තියෙන කොන්ස්ටන්ට් රූල් එක ඍණ මෙතන තියෙන වේරියබල් රූල් එක n වතාවක් n දාන එක බෙදීම 2යි. හරි. නම් සිග්මා x සමානයි kn කියලා කියන්නේ මෙතන k කියන්නේ 3යි. එහෙනම් 3 වරක් 5 ඍණ 5 වතාවක් 5 ධන 1 බෙදීම 2යි. සමානයි 3 වරක් 5 15යි ඍණ 5 ධන 1 6යි 6 වරක් 5 30යි 30 බෙදීම 2ත් 15යි. එහෙනම් 15න් 15 අඩු වෙනවා. එහෙනම් අවසාන උත්තරේ සිග්මා x සමානයි 0යි කියලා එන කට්ටිය හරියට දාගන්න. හරි. බානේ ගන්න හරි කට්ටියත් උස්සන්න. නයිස්. දාම් හරිද? හරිද? දැන් ඉතින් මේකටම අහන්න එපා ඉතින්. එකක් වැරදුනා. ඒක තමයි. දැන් පෙර දැන් අර මේ කවුද මේ රෝහිත අබේ ගුණවර්ධන වගේ තමයි ඉතින් දැන්. වැරද්දක් කරලා වුණාම පෙර වැරදි මොකක් හරි තිබ්බහම දිගටම ප්‍රශ්න කරනවා. හරි ඊළඟ ගාන මම මේක ලියා ගන්න ඕනද? වෙලාව ඕනද? ඕන කට්ටිය ලියා ගන්න විනාඩියක් දෙන්න. මන්ට දාගන්න. මම මේ සිග්මා x කියලා දාලා තියෙන මේ නිකම් කෙටියෙන් මට නිකන් සමාන කිරීම දැම්මත් ඇති. දත්තව එල්ව එකතුව කියන අදහස එන්න. ඔයාලා කැමති එකක් එදෙන්න දාගන්න. මම නිකන් සිග්මා x කියලා දැම්මා. හරි. එහෙනම් මකුවා. ඊළඟ ගාන. දහම්මට ඊළඟ ගාන කියන්නේ සිග්මා n සමානයි 5 සිග්මා i සමානයි 1 n සමානයි 5 n සමානයි 5 ඍණ xi ඍණ 8 මම මේකෙත් n සමානයි 5මද තියෙන්නේ?
එහෙනම් මට මේ දෙක විතරයි වෙනස් කරන්න තියෙන්නේ. මෙතන xයි මෙතන ඍණ 8. එහෙනම් සමානයි මෙතනට constant rule එක kn ඍණ මෙතනට variable rule එක n වතාවක් n දාන එක බෙදීම 2යි. kn කියලා කියන්නේ මෙතන k කියලා කියන්නේ sorry වැරද්දක් කරා. දෙපැත්ත මාරු වෙනවා. මෙතෙන්ට variable rule එක අතෙන්ට constant rule එක. මෙතෙන්ට එතකොට මොකද්ද n වතාවක් n ධන එක බෙදීම 2යි ඍණ මෙතෙන්ට කේන්න. හරි ඔයාලා එමුනේ ගත්තේ. මම අර කලින් එක මතකේ තියාගෙන මම ඒකම ගත්තා. sorry. හරි එතකොට මෙතන n කියන්නේ කීයද? n කියන්නේ 5යි. එහෙනම් 5 වතාවක් 5 ධන 1 බෙදීම 2 ඍණ කියන්නේ අඩු කිරීම මෙතනට එනවා kn කියලා කියන්නේ ඍණ 8 වරක් 5. හරිද? දහම් හරි සර්. sorry ඍණ 8 වරක් 5 නෙමෙයි. මෙතන ඍණ තියෙනවනේ. එතකොට 8 වරක් මේ ඍණ ගත්තන ආයෙ ඍණ දෙකක් දාන්න ඕනේ නේ. ඍණ 8 වරක් 5. හරිනේ? හරි. එතකොට සිග්මා x සමානයි මෙතන එනවා 6යි 6 වරක් 5 30යි 30 බෙදීම 2 කියන්නේ 15 ඍණ 8 වරක් 5 40යි 15න් 40ක් අඩු වුනහම ඍණ 25යි. සිග්මා x සමානයි ඍණ 25 නේ. මේ මෙතන ආයෙ ඍණ ගන්න ඕනේ නැහැ. හොඳේ මොකද ඍණ මෙතෙන් තරන්නේ තියෙන්නේ. එතකොට ආයෙ ඍණ 8ක් කියලා ගන්න ඕනේ නැහැ. කෙලිම 8යි කියලා ගන්න තියෙන්නේ. හරි. බලන්න මේක හරි කට්ටියත් උස්සන්න. දෙකම හරි කට්ටිය. මනිත්‍ය ඔයාට මොකද මේක තේරුණාද පැටලුණාද? ධනංජය ඔයාට කොහොමද? අවුලක් නැහැ සර්. සුපිරියටම සෙට්. ඔව්. ලසංගි ඔයාට? තේරුණා. හරි. එහෙනම් අපි දැන් මේක ලියා ගන්න ඕන කට්ටිය දාගන්න. එහෙනම් අපි දැන් මේ වෙද්දී දහම් නීති කීයක් කතා කරලා තියෙනවද? සිග්මාංකනීය නීති ඔක්කොම පහක්. මොනවාද පහ? පහේ නම් ටික කියන්න බලන්න. පළවෙනි එක constant rule, variable rule, singular rule, addition rule, subtract rule කියන පහ කතා කළා. මේ පහම මේ පහම අවුලක් නෑ. මේ පහම තේරුණා. ඒතකොට තව දෙකයිනේ කතා කරන් තියෙන්නේ 7ක් වෙන්න. මේ දෙකෙන් පස්සේ ඔයාලගේ සිලබස් එකේ ඔය 7 දැනගත්තාම මේ ඉතින් යාට ඔයාලට ඉන්නේ නෑ. මේ පහම තේරු හොඳටම සෙට් වෙච්ච කට්ටියත් උස්සන්න. මුලින්ද මනිච්චට මුලින් ඉඳන් ක්ලාස් එකේ අපි මේ පාඩම පටන් ගත්ත තැන ඉඳන් කතා කරපු ටික ඕනනම් මට WhatsApp message එකක් දාන්න. මම රෙකෝඩින් ටික දාන්නම්. එතකොට බලලා ඔයාලට මුල ටික මිස් වෙච්ච ටිකක් තියෙනවා නම් අල්ල ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. දහම් අවුලක් නැහැ නේ. ලසංගි nice. එහෙනම් ඊළඟ නීතිය 6 වෙනි නීතිය. 6 වෙනි නීතිය ලියා ගන්න මාතෘකාව power rule. power කියන්නේ බලය කියන්න නෙමෙයි. හොඳේ මේ power කියන්නේ ජවය කියන්න බලය කියන්න නෙමෙයි. power එක මොකක් හරි සංඛ්‍යාවක power එක කියන්නේ ඒ සංඛ්‍යාවේ වර්ගය කියන එක නේද? ආදහම් ඔව් සර්. අන්නේ මේ වගේ වර්ගයක් ආවොත් මොකද කරන්න කියලා තමයි මේක අපි කතා කරන්නේ. හරිද? power rule එකේ කියන්නේ මෙන්න මෙහෙම. හිතන්න දැන් සිග්මා i සමානයි 1යි
n වත් දක්වා දැන් xi කියලා තිබ්බොත් මොකෙන්ද හොයන්නේ? නිකන් xi කියලා තිබ්බොත් මොකෙන්ද දහම් හොයන්නේ? මොන රූල් එකෙන්ද සුළු කරන්නේ? කොන්ස්ටන්ට්. කොන්ස්ටන්ට් රූල් එකෙන් පුළුවන් ද බයි xi කියලා තිබ්බොත් හොයන්න? සෝරි මේ වේරියබල්. වේරියබල් රූල් එකෙන්නේ. හරිද? එහෙම නැතුව මෙන්න මෙහෙම xi වර්ගය කියලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා. අපි හිතමුකෝ මෙන්න මේ වගේ නිකන් n සමානයි 4යි xi වර්ගය. එතකොට ඉස්සෙල්ලාම 1 එනවා. 1 වර්ගය 1යි. ඊළඟට 2 එනවා. 2 වර්ගය 4යි. ඊළඟට 3 එනවා. 3 වර්ගය 9යි. 4 එනවා. 4 වර්ගය 16යි. ඊට පස්සේ එතනින් නවතිනවනේ. 4 4 4 සමාන වුණාම එතකොට හිතන්නකෝ මෙතන එනවා 9යි 1යි 10යි මෙතන 20යි 20යි 10යි 30ක් එනවා උත්තරයට. ඔන්න ඔය වගේ සංඛ්‍යාවක වර්ගයක් තිබ්බොත් එහෙම ඔයාලා මෙහෙම වර්ග කර කර එකතු කරන්න ඕන නේද? ආදා ඔව් සර්. මේක n සමානයි 250යි කියලා තිබ්බොත් මොකද වෙන්නේ? ආ පිස්සු හැදෙනවන්නේ 250 අර 250 අරගෙන ඔක්කො එක්වරක් එකෙන් නම් 250 අර 250 වෙනකන් ගන්න ඕනනේ. ඒ නිසා ඒක අමාරුයිනේ. ඒ නිසා මේ වගේ එකක් ආවොත් සුළු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක සුළු කරන්නේ අර කලින්ම පිළිගු වගේ සූත්‍රයක් තමයි n වතාවක් n ධන 1යි බලාගන්න. n වතාවක් n ධන 1යි ඊට පස්සේ 2යි n ධන 1යි බෙදීම 6. මෙන්න මේ සූත්‍රය පාඩම් කරගන්න ඕන. පව එකක් આવොත් n වතාවක් n ධන 1 වතාවක් 2යි n ධන 1 බෙදීම 6. තේරුණාද දහම්? ඔව් සර්. හරි මේක දාගන්න බලන්න. අපි දාගන්න කලින් ටිකක් බලමු ඉස්සෙල්ලා මේක වෙනවද කියලාද? අපි 4 n ට 4 දාලා බලමු 30 උත්තරයට එනවද කියලා. සමානයි 4 වතාවක් 4 ධන 1 කියන්නේ කීයද දහම්? 5යි. 5යි වතාවක් 2යි n කියන්නේ දෙවරක් 4 8යි 8 ධන 1 කියන්නේ කීයද? 9. 9 බෙදීම 6 නේද? බලමු සුළු කරලා මෙතන දෙකේ 3ෙන් කපන්න පුළුවන් 3 ඒවා 2යි 3 ඒවා 3යි මෙතන දෙකෙන් කපන්න පුළුවන් 2 ඒවා 1යි 2 ඒවා 2යි දෙවරක් 5 10යි 10 වරක් 3 30යි දැක්කද ගානට 30 උත්තරේට ආවා ආදා ඔව් සර්. එහෙනම් රූල් එක හරිනේ මේක පාඩම් කරගන්න ඕන ඉතින් දැන් රූල් එක මට කියලා දෙන්න පුළුවන් ඒක කටපාඩම් කර ගැනීම ඔයාලා සතුයි මොකද මේවා විභාගයට දෙන්නේ නෑ ඔයාලට මේ ඔයාලා මතක තියාගන්න ඕන පවර් රූල් එක කියන්නේ වේරියබල් රූල් එක පවර් රූල් එක ඊළඟට අපි ආයෙ කතා කරනවා එක්ස්පොනෙන්ෂල් රූල් කියලා. එක්ස්පල ගණේ තිබ්බොත් කොහොමද හදන්නේ කියලා. අන්න ඒ තුන වෙන වෙනම පාඩම් කරගන්න ඕන. හරි මේක දාගන්න. මේක දාගෙන අපි ඊළඟට පවර් රූල් එකේ ගණන් දෙකක් තියෙනවා. මම ඒ ගණන් දෙක ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. දහම් දාගෙන ඉවරලා කියන්නකො ලියාගෙන ඉවරලා. හරිද දහම්? පොඩ්ඩක් ඉන්න. මනුෂ්‍ය ලියාගෙන ඉවරද? පොඩකින් සර්. හරි. ඉවරලා කියන්න. හරිද මනුෂ්‍ය? හැදුවත් ලියාගත්තද? තාම නැද්ද? දහම්? ඉවත. හරි. එහෙනම් බලන්න මෙන්න මේ ගණන් දෙක දාන්න. පවර් රූල් n සමානයි 12යි x වර්ගය
n සමානයි 80යි x වර්ගය. හදන්න බෑ. ඊට පස්සේ තියෙන exponential rule එක. මම රෙකෝඩින් එක පෝස්ට් කරනවා. හල හදලා ඉවරලා හදපු කට්ටිය මට ෆොටෝ එකක් ගහලා උත්තරේ දාන්න. දාලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. රෙකෝඩින් එක බලන කට්ටිය දැන් රෙකෝඩින් එක පෝස්ට් කරලා ගණන් හදන්න පටන් ගන්න. හරි මම හිතනවා වෙලාව ඇති කියලා මේක මේ සූත්‍රය ලොකුවට තිබ්බට මේක හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. පළවෙනි ගානට කීයද ආවේ දහම උත්තරේ? 650. 650යි. වань 650 අපු කට්ටිය තුස්සන්. පළවෙනි ගාන 650 අපු කට්ටිය. නයිස් නයිස්. මම දැක ලසංගිට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි ගානට කීයද ආවේ ලසංගි? ලක්ෂ 73,880. වань 1,73,880 අපු කට්ටිය තුස්සන්න දෙවෙනි ගානට. 173,880. හරි. ආකර්ෂ වට ආවේ නැද්ද? ආකර්ෂ ගණන් දෙක හදාන්න බැරුව ගියාද? ආකර්ෂ හරි මම පළවෙනි ගාන හදන්නම්. දැන් පළවෙනි ගාන පොඩ්ඩක් කියන්න n කීයද? පළවෙනි ගාන චුට්ටක් කියන්න 10. i සමාන 1 n සමානයි n 12යි. 12. එහෙනම් x වර්ගය. එතකොට මේක සුළු වෙනවා. මම දැන් මේ පැත්ත ගන්නම්. මේක සිග්මා x සමානයි 12 වරක් 12 ධන 1 වරක් දෙවරක් 12 ධන 1 බෙදීම 6. 12 වරක් 12 වරක් 12 ධන 1 13යි. දෙවරක් 12 24යි 25යි. බෙදීම 6. 6ට 6 ව 1යි 12ට 6 ව 2යි. 25 වරක් 2 50යි 50 වරක් 13. 50 වරක් 13 කියන්නේ 50 වරක් 10 500යි. 50 වරක් 3 150යි. එහෙනම් 50 වරක් 13 650යි. හරි. සිග්මා x සමානයි 650. හරි. කවුද අපි අලුත් දුවට මේ උත්තරය ආවද? කවුද? මනිත්‍ය මන්දහාසි මදුහන්සිද මන්ද මට නම ගියා ගන්න. මනිත්‍ය ආවනේ. හරි. මනුෂි දෙවෙනි ගාන කියන්න බෑ. සිග්මා i සමානයි 1යි n සමානයි 80යි. වරන් ඇතුලේ xi වර්ග. නම් මෙතන එනවා 80 වරක් 80 ධන 1 වරක් 160 ධන 1 එන 161 බෙදීම 80 වරක් 81 වරක් 161 බෙදීම 6. වරක් 81 වරක් 161 බෙදීම 6. 1,73,880. උත්තරය එකද ලසංගවා එකද කිව්වේ? ඔව් සර්. 1,73,880. හරි. එහෙනම් දාගන්න ඕන කට්ටිය දාගන්න. ලසංගී චමෝදී ගාව දැන් ටියුට් එක තියෙන හින්දා ඔයාලා දෙන්න ටියුට් එක දාගන්න. දැන් අනිත් කට්ටිය හෙට ක්ලාස් එකට ඇවිල්ලා මේ මං කවුද නුවන්දරක්කට මම ටියුට් එක දීලා තියෙන්නේ ඔයාලගේ. ටියුට් 10ක් මම දීලා තියෙනවා. ඒ ටියුට් ටික අරගෙන අපේ ක්ලාස් එකට එද්දි මේ නෝට් එක ලියාගෙන කම්ප්ලීට් කරගෙන තියාගන්න. 10 ඉන්ටර්වල් නෑ. රීටි ඔන්ලයින්ද තියෙන්නේ? ඔව් සර්.
එතකොට ඔයාලා කීයටද මේකට එන්නේ? පටන් ගන්න වෙලාවට තමයි හරි පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ඉක්මනට ලියා ගන්න. හරි. හරි දහම් මම මේක මකන්නද? හරි හරිනේ. මනුෂ්‍ය මම මේක මකනවා. හරි සර්. නයිස්. එහෙනම් අවසාන සිග්මාංකන නීතිය. සිග්මාංකනයේ අවසාන දැන් මෙන්න මේ නීති ටික දන්නවා නම් ඔයාලට සිග්මාංකණයෙන් එන ඕනම ගාණක් ඕනම පාස් පේපර්ස් ගානක තියෙන පාස් පේපර් එකක තියෙන සිග්මාංකන ගාණක් හදන්න පුළුවන්. හරිද? මෙන්න මේ නීති හතෙන් පිට කිසි ගාණක් ඔයාලට A level මට්ටමට එන්නේ නැහැ කවදාවත්. හරි. හත්වෙනි නීතිය නම තමයි exponential rule. ලියා ගන්න exponential rule. මේකට සිංහලෙන් කියන්නේ ඝාතීය නීතිය කියලා. ඝාතීය කියලා අර. ඝාතීය ශ්‍රිත කියලා කියන්නේ exponential කියන එක අර. මෙන්න මේ වගේ යන ශ්‍රිත වලට ඝාතීය ශ්‍රිත කියලා කියන්නේ. අන්න ඒ වගේ අදහසක් තියෙන්නේ මේ ඝාතීය කියන්නේ ගණයකින් සුළු වෙනවා කියන එක. x වල ගණය. xi වල ගණයට. හරිද දහම්? xi වර්ගෙ තිබ්බොත් පුළුවන්නේ n වතාවක් n ධන එක වතාවක් 2n ධන එක බෙදීම 6 කියන එකෙන් සුළු කරන්න. නේද? මේක තිබ්බොත් මෙහෙමයි කරන්නේ. මේක කියන්නේ සිග්මා i සමානයි 1යි n දක්වා xi වල ඝනය කියලා තිබ්බොත් දහම්. මෙහෙම තිබ්බොත් ඔයා කොහොමද සුළු කරන්නේ? එක එක සංඛ්‍යාවල ඝනය අරගෙන ඒ ටික ඔක්කොම එකතු කරන්න ඕන නේද? ඔව් සර් මෙන්න මේක සුළු කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න එකට මම කොටු වරහනක් දා ගන්නවා. n වතාවක් n ධන 1 බෙදීම 2 වර්ගමූලය. මොකද්ද සූත්‍ර දහම්? සර් වර්ගය සර් වර්ගමූලය නෙවෙයි. sorry වර්ගය. sorry වර්ගය. x වතාවක් x වතාවක් n වතාවක් n ධන 1 වර්ගමූලය මේ වර්ගය. n වතාවක් n ධන 1 වර්ග n ධන 2 වර්ග n වතාවක් n ධන 1 බෙදීම 2 වර්ග. හරිනේ? හරි මේක දාගන්න බලන්න. මට මේකට මම කොටු වරහනක් දැම්මේ මේ වරහනයි මේ වරහනයි පැටලෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ නිකන් මේ මෙන්න මේක නිකන් වේරියබල් රූල් එක වගේ නේද? බලන්න. නිකන් වේරියබල් රූල් එක අරගෙන ඒකට වර්ගය දානවා වගේ එකක්. වේරියබල් රූල් එකේ උත්තරය අරගෙන ඒකට වර්ගය දානවා වගේ වැඩක්. දැක්කද මනුෂ්‍ය? ඔව් සර්. හරි අපි බලමු නිකන්. අපි හදමු නිකන් සිග්මා i සමානයි 1යි n සමානයි 3 දාලා xi ඝනය කියලා ගත්තොත් එහෙම මේකෙන් ඕන ඉස්සෙල්ලාම 1 එනවා 1 ඝනය 1යි 2 එනවා 2 ඝනය 2 වරක් 2 4 4 වරක් 2 8යි ඊට පස්සේ 3 එනවා 3 ඝනය 3 වරක් 3 9 9 වරක් 3 27යි නේ එහෙනම් 27යි 27යි 8යි 27යි 9ක් වෙනවනේ ඒතකොට ඔක්කොම එකතු වෙද්දි ඒතකොට 36යි මේ ඔක්කොම එකම උත්තරේ 36යි හිතනවා 36යිනේ ඔයාලා මේක මේකෙන් ගන්න පුළුවන්ද කියලා 3 වතාවක් 4 බෙදීම 2 මෙතන 3 ධන එක කියන්නේ 4යිනේ වර්ගය මේකට මේ කැපෙනවා 2යි 3 වරක් 2 6යි 6 වර්ගයේ 36යි දැක්ක නේද හම් දැක්කනේ හරියට උත්තර එනවා ඔව් සර් හරි එහෙනම් එක්ස්පොනෙන්ෂියල් රූල් එක දාගන්න දාගෙන ඊළඟට මම තව ගණන් දෙකක් දෙන්නම් ටියුට් එකේ ඒ ගණන් දෙක හදන්න. අනේ දහම එක්ස්පොනෙන්ෂියල් රූල් එක දාගත්තද ටියුට් එකට? පොලේට පොතට දාගත්තද? පොඩ්ඩයි මනුෂ්‍ය මේක දාගත්තද?
කින්න උඹලා හරි ස්ලෝ නේ බා. දාගත්තා. හරි. හරි එහෙනම් අපි බලමු එක්ස්පොනෙන්ෂියල් රූල් එකේ තියෙනවා n සමානයි 4යි n සමානයි 12යි. මේක නම් දෙක ගන්න බෑ. හරි අපි බලමු කොහොමද උත්තර එන්නේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? i සමානයි 1යි n සමානයි කීයද? 4. 4යි. එහෙනම් අපි ඒක සුළු කරමු. සිග්මා x සමානයි මෙන්න මේකට ආදේශ කරන්න තියෙන්නේ n වතාවක් n ධනක බෙදීම දෙකේ වර්ගය කියන එකට 4 වතාවක් 4 ධනක බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය. 4 ධනක 5යි 5 4 20යි 20 බෙදීම දෙක 10යි. එහෙනම් 20 බෙදීම දෙකේ වර්ගය 10 වර්ගය සිග්මා x සමානයි 100. බලන්න උත්තරේට 100 ආපු කට්ටියත් උසස්. හරි මනිෂ්ඨට ඇවිල්ලා තියෙනවා ධනංජයට ඇවිල්ලා තියෙනවා ආකර්ෂයට විතරයි ඇවිල්ලා නැත්තේ. ආවිලා. ආකර්ෂ මොනවද බයික පාර අතුසහංකෝ නිකම් මේ. අත කැඩේ කියලා බයිට උස්සන්න නැතු ඉන්නවා වගේ. ඒ ස්ටෑන්ඩඩ් දාන්න කිව්වම. හරි. දෙවෙනි ගාන. දෙවෙනි ගාන මොකක්ද අහම් කියන්නේ? n සමානයි n සමානයි 12. 12 එහෙනම් 12 සරත් 12 ධන 1 වර්ගයේ බෙදීම දෙකේ වර්ගය එතන එනවා 12 1යි 13යි 13 වරක් 12 කියන්නේ 10ට කපන්නත් පුළුවන් වුණා කවන්නේ නේ 13 වරක් 12 156 බෙදීම දෙකේ අටේ වර්ගය නම් කීයකද 6084ක් දායි උත්තරේ ඔව් සර්. උත්තරේ 6084 හරි එහෙනම් උතනින් සිග්මාංකනේ නීති හතම අපි කතා කරලා ඉවරයි හොඳයි දැන් අපි ටික හම්බෙන්න කලින් අපි සෑහෙන ප්‍රමාණයක් කරගත්තා සිග්මාංකනේ සම්පූර්ණයෙන් ඉවර කළා දැන් සිග්මාංකනය ඇසුරින් ගණන් හදන්න තියෙන්නේ කියන්නේ අපි ඔය හදපු ගණන් වල එකතු වීමක් විදිහට යන ගණන් හදන්න තියෙන්නේ. ඔයාලට ඒ ලෙවල් වලට එන්නේ දැන් මේකෙන් ඉගෙනගෙන ඒ ලෙවල් වලට හදන්න ඉන්නේ මොන වගේ ගණන්ද කියන එකට අපි ඊළඟට යන්න තියෙන්නේ. හරි මේ වෙනකම් සිග්මාංකනේ නීති හතමස අවුලක් නැහැ තේරුණා. දැන් සිග්මාංකනේ කියන එකට බය නැහැ මේක නතින් කියන කට්ටියත් උස්සන්න බලන්න. දැන් මෙහෙමයි දැන් මෙහෙම ඉගෙන ගත්තට කොල්ලෝ මේක දවස් අධ්‍යයක් යද්දි අමතක වෙනවා. ඒ නිසා මේකත් එක්ක ටච් එකේ ඉන්න ඕන ගණන් හදන්න ඕන. එහෙම නැත්නම් එහෙම වැඩේ අලබෙනවා. ඒක නිසා දවස් දෙකක් මේක දිහා බලන්න නැතුව හිටියොත් මේක අමතක වෙනවා. නිසා මේකෙන් ගණන් ටිකක් අරගෙන මේ හදපු ගණන් ටිකම හරි කමන්නේ ආය හදන්න. හරි එහෙනම් අපි යනවා ගානකට දැන් මේක දාගන්න කියුට් එකට. හරි. අන්න ඒක හරි. එහෙනම් 14 වෙනි පිටුවට අපිට යන්න තියෙන්නේ. කිසියම් අසමෝහිත දත්ත ව්‍යාප්තියක පවතින අගයන් i සමානයි 1යි n සමානයි 10යි xi ධන 1 සමානයි 800. මේක ප්‍රකාශනයක් විදිහට දක්වලා තියෙනවා. හරිද? මේක ප්‍රකාශනයක් විදිහට දක්වලා තියෙන්නේ. නම් එම දත්ත ව්‍යාප්තියේ මධ්‍යන්නේ ගණනය කරන්න. මධ්‍යන්නේ කියලා කියන්නේ සිග්මා i සමානයි 1යි n සමානයි 10යි xi කියන එකනේ මධ්‍යන්නේ කියලා කියන්නේ. නේ? එහෙනම් මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තිය සුළු කරලා ඔයා ඒ ඇසුරින් මධ්‍යන්නේ හොයන්න ඕන.
නේ මධ්‍යන්නේ හොයද්දී දත්ත ව්‍යාප්තිය එකතු අරගෙන දත්ත ගණනින් බෙදන්න ඕන. දත්ත ගණන නම් 10 කියලා තේරෙනවා ඕන කෙනෙක් තමයි දැන් 10 කියලා දෙන්න. හරි බලන්න මෙන්න මේ ගණන් දෙක හදන්න බලන්න. තනියම හදන්න try එකක් දෙන්න. මෙන්න මේ ගණන් දෙක. මේ ගණන් දෙකට දෙනවා මම එකකට විනාඩි 7 ගානේ විනාඩි 15ක් දෙනවා. බලන්න විනාඩි 15ක් කරන් මේ ගණන් දෙක හදන්න try කරන්න මම ඊට පස්සේ කියලා දෙන්න. ඊට පස්සේ අපි හදමු. තනියම හදන්න try එකක් දෙන්නේ ගණන් දෙකම. දත්ත ව්‍යාප්තිය මම කියන්නේ. ඔයාගෙන් අහන්නේ x bar ඒ කියන්නේ දත්ත ව්‍යාප්තිය මධ්‍යන්නේ තමයි අහන්නේ. ඔයා මධ්‍යන්නේ හොයාගන්න ඕන මෙන්න මේක සුළු කරලා මේකෙන් මධ්‍යන්නේ ගණනය කරගන්න ඕන. දහම් හදාගන්න පුළුවන් වුණාද? මධ්‍යන්නේ හොයාගන්න පුළුවන් වුණාද? ආදහම් තේරෙන්නේ නැහැ පොඩ්ඩක්. තේරෙන්නේ නැහැ. මනුෂි හදාගන්න පුළුවන් වුණාද? තේරෙන්නේ නිසා. හරි. එහෙනම් ඔයාලා මම දන්නවා තේරෙන්නේ නැහැ තමයි. ඔයාලා හදන පළවෙනි ගාන. මම ඉස්සෙල්ලා මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියන ඉස්සෙල්ලා කියලා දෙන්න. හරිද? මට ඔයාලට තිබ්බ ගාන චුට්ටක් පළවෙනි ගාන කියන්නකෝ දහම්. සිග්මා සිග්මා i සමානයි 1 n සමානයි 10. n සමානයි 10 වතාව xi ධන 12 xi ධන 12 සමානයි 800. සමානයි 800. 800. මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා. දැන් ඔයාලගේ තියෙන දැනුමෙන් මේක හදන්න පුළුවන්. ඔයාලට සිග්මා n සමානයි 1යි sorry i සමානයි 1යි n සමානයි 12 xi ධන i සමානයි 1යි n සමානයි 10යි xi ධන 12 සමානයි 800 කියලා ඔයාලට දාලා තියෙනවා. මෙන්න මේක ඇතුලින් ඔයාලට මේ දත්ත ව්‍යාප්තිය මධ්‍යන්නේ හොයන්න කියලා කියනවා. කියන්නේ ඔයා හොයන්න ඕන මෙන්න මේකනේ. ඔයා හොයන්න ඕන x bar සමානයි සිග්මා i සමානයි 1යි n වතාවක් xi බෙදීම n. මෙන්න මේක නේද ඔයා කරන්න ඕන. ආදහම් නේද? මේක නේද ඔයා කරන්න ඕන. ධම්ම වැහනවද? ඔව් සර්. මධ්‍යන්නේ හොයනවා කියලා කියන්නේ දත්ත ව්‍යාප්තිය එකතුව දත්ත ගණනින් බෙදන්නනේ. එතකොට මෙන්න මේකෙන් ඔයා මෙන්න මෙයාව හොයා ගන්න ඕන. මේකෙන් මෙයාව හොයාගෙන එන උත්තරේ n කියන්නේ 10යිනේ. 10න් බෙදන්න තියෙන්නේ. ඒක තේරුණාද දහම්? මොකද්ද කරන්න තියෙන්නේ කියලා පැහැදිලිද? ඔව්. හරි. එහෙනම් අපි දැන් බලමු. මම මේ ගාන නෙමේ. මං වෙන ගානක් මම නිකන් වෙන ගානක් හදලා ලියලා පෙන්නන්න මේ එහෙම වගේ ගානක් හදන්නේ කොහොමද? අපි හිතමුකෝ n සමානයි 4යි xi ධන 8 සමානයි 600යි. මෙහෙම ගානක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මෙන්න මේ ගාන හදලා පෙන්නන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. දැන් ඉස්සෙල්ලා මේක සුළු කරනවා. මේක සුළු කරන්නේ කොහොමද? මේක සුළු කරද්දී අපි දන්නවා මෙන්න මේක අපිට මෙතන තියෙන්නේ මොන රූල් එකද දහම් දාන්න පුළුවන්? ඇඩිෂන් රූල් එකෙන් අපිට මේක කඩා ගන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් සිග්මා මෙතන යන සිග්මා i සමානයි 1යි n සමානයි 4යි xi ධන සිග්මා i සමානයි 1යි n සමානයි 4යි 8 සමානයි 600. මේක තේරුණාද? මේක කරන්න පුළුවන් කියලා තේරුණාද දහම්? ඔව් සර්. හරි. එහෙනම් දැන් මෙතෙන්ට මොකද්ද? නෑ හරි හරි. ඔව්. කියන්න මොනවද මොකක්ද ප්‍රශ්නක් තියෙනවා කියන්න. ඔයාට ප්‍රශ්න මොකද්ද? නෑ සර් මේ මට මතක පළවෙනි ගාන හදනවා මම කියන්නේ 800 නෙමෙයි දෙන්නේ කියලා. නෑ මේ මම වෙනම ගානක් හදලා පෙන්නන්න යනවා ඔයාලට දැන් මේ කරන විදිහ. හරි සර් හරි. හරිද? හරි. දහම් බලන්න අපිට මෙන්න මෙයාව නේද ඕනුනේ. මෙයාව මෙන්න මේ පළවෙනි කැලේ තියෙන්නේ මේ. මෙන්න මෙයාව දත්ත ගණනෙන් බෙදපුවම නේද මධ්‍යන්නේ එන්නේ.
ඔව් සර්. එහෙනම් අපිට පුළුවන් අපි මේ මෙන්න මෙයාව හදාගෙන සිග්මා i සමානයි 1යි n වතාවක් xi කියන එක අපි හදාගෙන එයාව තියාගෙන ඉතුරු කට්ටියව සුළු කරගන්නවා. එතකොට අපිට මෙයාට උත්තරයක් එනවා. බලමු. මට මෙයාවත් ඕන සුළු කරගන්න පුළුවන් බැරෝ නෙමෙයි. n වතාවක් n ධන එක බෙදීම දෙක දාලා. ඊට මම දැන් මෙතන ඒක නෙමෙයි කරන්නේ. මම කරන්නේ මම දත්ත ගණන එකතුව ගන්න ඕන හින්දා මේ තියෙන දත්ත ගණන එකතුව කියන එක මම එයාව දැන් ඉතුරු කරගන්නවා. එහෙනම් බලන්න. සිග්මා i සමානයි 1යි n සමානයි 4යි xi ධන මෙන්න මෙතෙන්ට පුළුවන් නේද මට කොන්ස්ටන්ට් රූල් එක දාන්න. එතකොට එනවා kn සමානයි 600යි ඊට පස්සේ ඊළඟට ආයෙනවා සිග්මා i සමානයි 1යි n සමානයි 4යි xi ධන kn කියලා කියන්නේ කීයද 6 8 වරක් 4 32යි මම කෙලිම 32යි කියලා ලියන්නම් 32 සමානයි 600යි එහෙනම් දැන් මට මෙයා මුක්ත කරගන්න පුළුවන් මොකක්ද මෙන්න මෙයා මම එකයි ලියන්නේ මම ඒකට සමාන කිරීමක් දාන්නම් එයා සමානයි 600යි මේ 32 මෙහෙට යවපුවම ඍණ 32ක් වෙනවා 600ෙන් 32ක් අඩු වුණාම කීයද දහම් 568. 568යි එහෙනම් මෙන්න මෙයා 568යි එහෙනම් මම දන්නවා මධ්‍යන්නේ කියන්නේ x බා කියන්නේ දත්ත ව්‍යාප්තියේ එකතුව බෙදීම දත්ත ගණනනේ එහෙනම් දැන් මේ දත්ත ව්‍යාප්තියේ එකතුව තමයි අපිට මෙතනින් ආවේ මෙතන අපි මේ හොයාගත්ත දත්ත ව්‍යාප්තියේ එකතුව මේක සුළු කරපුවා එහෙනම් ඒක 568යි 8යි දත්ත ගණන 4යි එහෙනම් මධ්‍යන්නේ කීයක් එනවද ආදා 142යි. කීයක් එනවද 142යි. 142යි තේරුණාද ගාන හදපු විදිහ දැන් දැක්කද ප්‍රකාශනයක් පාවිච්චි කරලා දැවලා මම කලින් කරලා නැහැ මම දන්නවා මේ කියලා දුන්න ෆස්ට් ටයිම් නේ ප්‍රකාශනයක් පාවිච්චි කරලා මධ්‍යන්නේ හොයන විදිහ තේරුණාද ඒ ප්‍රකාශනය ඇසුරින් අපි දත්ත ව්‍යාප්තියේ ඓක්‍ය හොයා ගන්නවා දත්ත ව්‍යාප්තියේ ඓක්‍ය අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ සිග්මා i සමානයි 1යි n සමානයි 4යි xi කියන එකේදී අපිට ඉන්නේ දත්ත ව්‍යාප්තියේ ඓක්‍ය නම් එයාව තියාගෙන අනිත් පැත්ත කට්ටියව සුළු කරගෙන එහා පැත්තේ ඉලක්කමක් හදාගන්න. එහෙනම් එතකොට ඒ ඉලක්කම සමාන වෙනවා දත්ත ව්‍යාප්තිය එකතුවට. එහෙනම් එයාව n ගෙන් බෙදපුවාම වෙනවා මධ්‍යන්නේ කීයද කියලා. හරි. දැන් වැඩි තේරුණ කට්ටියත් උස්සන්න බලන්න. වැඩි සෙට් වෙච්ච කට්ටිය. හරි. එහෙනම් මම ආයේ දැන් විනාඩි 10ක් දෙන්නම් ගණන් දෙකට විනාඩි 5 ගානේ. දැන් හදන්න බලන්න ඔය ගණන් දෙක ආයේ. දැන් බලන්නකෝ ඔකේ ඇති දෙයක් තියෙනවද කියලා. හදලා හැම කෙනෙක්ම හදපු එක මට ෆොටෝ එකක් ගහලා දාන්න. මට කවුද මනිත්‍ය දාලා තිබ්බ මම හිතන්නේ මනිත්‍යගේ එක හරි මම බැලුවා. අපි සාකච්ඡා කරද්දි බලමු. හරි මම හිතනවා වෙලාව ඇති කියලා දැන් වැඩේ සෙට් නම් මහ දෙයක් නැහැ. දහම් පළවෙනි ප්‍රශ්න උත්තරේ කියදාද?
68. 68යි. කවුද අපි අලුත් එක්ක නේ හලවලු මනිත ඔයාටත් ඒ දැනගන්නද? මනිත්‍ය ඔයාටත් ඒ උත්තරේ දාවේ. ඔයාට ඒ උත්තරේ නම් ආවේ රේස් හෑන්ඩ් එකක් දාන්න ඔයා. 68යි නම් ආවේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. හරි. අතපල්ලා දාන්න. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ කීයද දාවේ 10? 44.5. 44.5යි. 44.5. 44.5 නම් ආවේ මනිත පොඩ අත උස්සන්න. නෑ ඒක ඇවිල්ලා නෑ. මානුෂි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද ආවේ? 44.75යි. 44.75යි. බලන්න ඒක නම් ආවේ මනිත්‍යත් උස්සන්න. දහම් කොහෙද සුළු කිරීම මොකක් හරි ගමක් කාලා තියෙනවා. දහමෝ. මේක ඉතින් මම සැකෙන් බලන එක සාධාරණයි නේ බුදියා දැන් පේනවනේ. හරි. පළවෙනි ගාන. කල්ප පළවෙනි ගාන කියන්නකෝ. හැමදෙස්සම දහම්ටයි මනුෂ්‍යට කතා කරන මොකද දන්නෙත් නැහැ. මොකද කල්ප? මං හැදුවේ නෑ සර්. මට තේරෙන්නේ නැහැ ගන්න. ඇයි ඒ? අවුල් ටිකක් පැටලෙනවා වගේ සර්. පැටලෙන්න විදිහක් නැහැ. හරි බලමුකෝ අපි. එහෙනම් හොඳ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හෙට ක්ලාස් එකේදී මම ගණන් සෙට් එකක් දෙනවා හදන්න ඕන. ආ සර් මං හදන්න. අද මම දාන රෙකෝඩින් එක දැන් මේකෙන් පස්සේ මම ගණන් සෙට් එකක් දෙනවා ඒක ටිකක් හදන්න. හරි. කියන්න බලන්න. ධනංජය ගාන කියන්න පළවෙනි ගාන. තියාගත්තේ. සිග්මා i සමාන 1යි. ඔර කියන්න මට ගාන. ලසංගි මට ගාන කියන්න. සිග්මා e සමානයි 1යි n සමානයි 10යි වරහන් ඇතුලේ xi ධන 12 සමානයි 800. 800 වෙන දත්ත ව්‍යාප්තිය මධ්‍යන්නේ ගණනය කරන්න. එහෙම නෙත් තියෙන්නේ. ඔව් සර්. ඔයාට මේකට 68ක් ආවද? ඔව් සර්. හරි බලමු බලන්න. එහෙනම් මට මේක සුළු කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මම මේක දෙකට කඩනවා ඇඩිෂන් රූල් එකෙන්. සිග්මා i සමාන 1යි n සමානයි 10යි xi. එහෙම ඔන්න කඩාගත්ත ගමන් දත්ත ව්‍යාප්තිය එකතුව කියන එක තියෙන්නේ මෙන්න මෙතන. හරිනේ? අපිට xi වෙන්නේ ඕනේ. ඒකෝට අපි දත්ත ව්‍යාප්තිය එකතුව දැනගන්නේ. මෙතන තමයි දත්ත ව්‍යාප්තිය එකතුව. ගන්න සිග්මා i සමාන 1යි n සමානයි 10යි 12 සමාන 800. කල්ප මේක මෙන්න මේ වැඩේ තේරෙන්නේ නැද්ද ඔයාට? මෙතන ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි? නෑ සර් ඒක අවුලක් නෑ. හරි එහෙනම් ඔයාට අවුල තියෙන තැන මෙන්න මෙතනයි කියලා කියන්නේ. දැන් මම හදාගෙන නැද්දි ඒක ඔන්න ඔක තමයි මට බැරි වුනේ කියලා මට කියන්න ඕනේ. හරිද කල්ප? මේක තියාගන්නවා. නේ මේක සුළු කරන්නේ නැහැ. මොකද මෙතනනේ දත්ත ව්‍යාප්තිය එකතුව තියෙන්නේ මෙතනනේ. නේ අපි ඊයේ කතා කරානේ දත්ත ව්‍යාප්තිය එකතුව කියන එක හොයන්නේ. සිග්මා i සමාන 1යි n දක්වා xi කියන එකකින් කියලා. එහෙනම් මේ තියෙන්නේ ඒක. ඒක එහෙම තියාගන්න. දන මේක කොන්ස්ටන්ට් රූල් එකෙන් සුළු කරනවා. මේ කොන්ස්ටන්ට් රූල් එකෙන් සුළු කරපුවාම කෙලින්ම kn කියලා එනවා. kn කියන්නේ k කියන්නේ 12යි n කියන්නේ 10යි 10 වරක් 12 120යි කියලා මම කෙලින්ම ලියනවා ආයෙත් සූත්‍ර ලියන්න නැතුව සමාන 800යි. එහෙනම් සිග්මා i සමාන 1යි n සමානයි 10යි xi වලගේ මට එනවා 800 ඍණ 120 කියලා මේ ධන 120ට ඍණ 120 කරලා යනවා. එතකොට මට එතන එනවා 680යි කියලා. අන්න මට මේක සුළු වුණාම එනවා 680යි කියලා. ඔයාලා මකන්න එපා මම මැකුවේ මට පල්ලෙහාට ඉඩමදි හින්දා ඔයාලා ඒක ලියලා ඊට පස්සේ සුළු කරලා 620 කියලා ස්ටෙප් දෙකකට ලියන්න. හරි. එහෙනම් දැන් මම දන්න ඔන්න මම දත්ත ව්‍යාප්තිය එකතුව 680යි කියලා ගත්තා. දත්ත ව්‍යාප්තිය එකතුව 680යි කියලා ගත්තා. 800න් 120ක් අඩු කරවම 680යිනේ. එහෙනම් මෙන්න දත්ත ව්‍යාප්තිය එකතුව 620යි. දැම්මට දාන්න පුළුවන්. හරි. මෙතෙන් දැනගන්න ටික තේරුණාද කල්ප? කරපු වැඩේ? ඔව් සර් තේරුණා. මේකද කරගන්න බැරුව හිටියේ නැත්නම් වෙන මොකක් හරිද?
නැත්නම් මේකේ කොතනද වර කරගන්න බැරි වෙන්නේ? මේ ධන 120 මෙහා පැත්තට යන ඍණ 120ක් හරියට 800 හරියට. අයියකෝ 120 එහා පැත්තට ඇවලා ඒක තේරුණා තේරුණා. ඔයකෝ මේ ධන ඍණ එහා පැත්තට යවා ගන්න බැරුවද මේ? මං එහෙන අමාරුම ටික කරලා මේ දේශි කැල්ල කරගන්න බැරි වුණා. මර මිනිස්සෙක්. ආකල්ප. හරි නේ වැඩේ සෙට් නේ. ඔව් සර් හරි. බුලාට අර මොකද්ද කියන්නේ අල බස්සන්න පුළුවන් අල ටික තම්බ ගන්න බෑ. හරි. එහෙනම් ඊළඟට අපි දැන් ගන්න දන්නවා. දැන් මේ ටික අපි සුළු කළානේ. මම බෝඩ් එක මකනවා. එහෙනම් දැන් අපි දන්නවා මොනවාද? මධ්‍යන්න x bar x bar සමානයි සිග්මා i සමානයි 1යි n සමානයි 10යි xi බෙදීම n කියලා. මම මේක ඊයේ කියලා දුන්නා. ඊයේ අපි මේක ලිව්වා. මධ්‍යන්නේ සමීකරණය. නම් x bar සමානයි මෙන්න මේක අපි හොයාගත්තා. කලින් හොයාගත්ත මේක. මේක හොයාගත්ත කීයයි කියලාද? කල්ප 680යි කියලා. n කියන්නේ දත්ත ගණන. දත්ත ගණන 10යි. එහෙනම් 680 බෙදීම 10 කියන්නේ අපිට දත්ත ව්‍යාප්තිය මධ්‍යන්න වෙනවා 68යි කියලා. වැඩි සෙට් වෙච්ච කටයුතු උස්සන්න බලන්න. ඉතින් පොඩයි කියලා දෙන්නේ. මේකද? මේ ටිකද? නැත්නම් කලින් ඔව් එකද? සර්. නෑ මේක මේ ටික. මේ තියෙන මධ්‍යන්නේ සමානයි දත්ත ගණනේ එකතුව දත්තවල එකතුව බෙදීම දත්ත ගණන. ඒක දන්නවනේ. ඔව් සර් හරි. එහෙනම් දත්ත ගණනේ දත්ත සියල්ලගේම එකතුව නේද අපි අර කලින් 680යි කියලා හොයාගත්තේ. අපිට අන්තිමට සිග්මා i සමානයි 1යි n සමානයි 10යි xi කියන එකේ උත්තරේන අපිට 680යි කියලා කලින් ආවේ. අපිට ඒක ඕන හින්දානේ අපි එයාට වේරියබල් රූල් එක දාලා සුළු කරන්න නැතුව එයාව එහෙමම තියාගෙන ඉස්සරහට ගියේ. නේද? ඔව් සර් හරි. එහෙනම් දත්ත ගණනේ එකතුව මෙන්න 680යි දත්ත ගණන මෙන්න 10යි 680 බෙදීම 10 කියන්නේ මධ්‍යන්නේ 68යි. ප්‍රශ්න තියෙනවද? නෑ. තේරුණා. හරි. දැන් මේක එහෙනම් ඔළුව තියාගෙන ඔයා දෙවෙනි ගාන තනියම හදන්න try කරන්න මේ කල්ප. හා. හරි. මම අනිත් කට්ටියට දෙවෙනි ගාන කියලා දෙනවා. ඔයා මේක දිහා බලන්න එපා. ඔයා මීටින් එකෙන් අයින්වත් කමන්නේ. හරි. අපි මේ ගාන හදලා නවත්තමු. වෙලාව හරිනේ. හරි. දෙවෙනි ගාන කියන්නේ මිනිස්සු i සමානයි 1යි n සමානයි 20යි xi ඍණ 45 සමානයි ඍණ 5. ඉන්න 5 ඇසෙනින් දත්ත ව්‍යාප්තිය මධ්‍යන්නේ ගණනය කරන්නේ. මිනිස්සු කොහොමද හදන්නේ? සිග්මා i සමාන 1යි n සමානයි 20යි xi මෙතනට සබ්ස්ට්‍රැක්ෂන් රූල් එක දාන්න පුළුවන්. හරිනේ. සිග්මා i සමාන 1යි n සමානයි 20යි 45 මෙතන ඍණ තියෙන හින්දා ආයෙ ඍණ දාන්න ඕනේ නැහැ. සමානයි ඍණ 5යි. එහෙනම් දත්ත ව්‍යාප්තිය එකතුව තියෙන්නේ මෙතන පේනව නේ? දත්ත ව්‍යාප්තිය එකතුව මෙන්න මේ පළවෙනි පදය ඇතුළේ තියෙනවා. සිග්මා i සමාන 1යි n සමාන 20යි xi කියන එක. මම එයාව හැමෝම තියාගන්නවා. ඍණ මෙතන මට කොන්ස්ටන්ට් රූල් එක දාන්න පුළුවන්. දාපුවාම kn කියලා සුළු වෙනවා. මම ඒක ආයෙ ලියන්නේ නැහැ මෙතන. ඉදමඩ වෙනින්ද ඔයාලා ඕන නම් ලියන්න දෙවෙනි ස්ටෙප් එක විදියට ඒක ලියලා ලියන්න. 45 වරක් 20 කියන්නේ 900යි. සමානයි ඍණ 5යි. එහෙනම් මේක පල්ලෙහාට මේ වම් පැත්තට යනවා. ඍණ 5 ඍණ 900 එහාට ඇති ධන 900ක් වෙනවා. ධන 900යි ඍණ 5යි කියන්නේ 100ද 895යි ධන 895යි සිග්මා සමානයි xi කියන්නේ ධන 895යි. හරි බලන්න මේක ධන 895යි කියලා දහම් ඔයා ගත්තද? සර් මගේ ගාන හරි සර් මම මේ සමානයි 10 දාගෙන n සමානයි 10 දාගෙන ඔව් පෙවුනේ n සමානයි 10 දාගත්තාම 40 ගානක උත්තරයක් එන්න බෑනේ. එනවා
ඇයි 10න් වැඩි වෙන්නේ 45. එතකොට 45 10 45 10න් 450. ගුණ කරලා හරි ඔව්. එතකොට වැරදි. එතකොට වැරදි. එතකොට ලොජික් එකම වැරදි. ඇයි? දත්ත 10ක් තියෙන එකට දත්ත මේ 20ක් තියෙන ව්‍යාප්තියකට දත්ත 10කට ගණන් හදන්න බෑ. නෑ මං හැමතැනම 10 දාලා බෙදලා තින්නේ 10න්. එතකොට එන්නේ 45. ඒතරදී හේතුව මෙතන ඍණ 5 තියෙන හින්දා තමයි වාගේ ගානේ ලොකු වෙනසක් වුනේ නැත්තේ. මෙතන ගාන වෙනස් වුණොත් එහෙනම් මොය ගන්න ලොකු ගානකින් වරද. හරි. තේරුණාද? මම ඊට පස්සේ හැදුවා. හරි. වැරද්ද තේරුණානේ? ඔව්. හරි. ඊට පස්සේ එහෙනම් දැන් මේක මකනවා මම. එහෙනම් අපි දන්නවා ඊට පස්සේ ලස්සන දෙයක් නෝ x බාර් සමානයි සිග්මා i සමානයි 1යි n සමානයි 20යි xi බෙදීම n එන x බාර් සමානයි මෙතන 895 බෙදීම 20 x බාර් සමානයි 895 බෙදීම 20 කියන්නේ කීයද? හතලිස් හතරයි දශම හතයි පහයි උත්තරේ 44 දශම බලන්න උත්තර අප කට්ට පුස්සා කිසක උත්තරය ආවේ නැද්ද? කිසක දැන් පාස් පේපර්ස් පොත තියෙනවද ළඟ? විනාඩි ටිකක් තියෙනවනේ. දැන් පාස් පේපර්ස් පොත තියෙනවද? ගණන් නෑ කාමරේ තියෙන්නේ. හරි. හැමෝම පාස් පේපර්ස් පොත ගන්න ළඟට. තමුන්ගේ පාස් පේපර්ස් පොත ඉක්මනට ගන්න විනාඩි. මනුෂි පාස් පේපර්ස් පොත තියෙනවනේ. ගෙදර. පොඩ්ඩක් ඉන්නස හොයන්න ඕන. මරු. ගත්තස හරි යන්න 2015 පාස් පේපරේ රචනා ප්‍රශ්නේ රචනා කොටසේ පළවෙනි ප්‍රශ්නේ බලන්න ඛණ්ඩාංක ජ්‍යාමිති සෝරි මේ සංඛ්‍යානේ ප්‍රශ්නයක් ඇති. තියෙනවද මනුෂි? රචනායි රචනාවල පළවෙනි ප්‍රශ්නේ. රචනා කොටසේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ. හරිස. හම්බුණාද? ඔව්. හරි. බලන්න එතන රෝම ඉලක්කම් 3 නැත්නම් C කොටස වගේ බලන්න තියෙනවද කියලා සිග්මා ගාන. ඔව්. ගාන කියවන්න. මෙම අවසාන ලකුණු x නෑ එක ඊට කලින් සිග්මා ගාන. ඒකේ තමයි ඉතින් තියෙන්නේ. හරි හරි. x එක x2 x3 x 20 නම් සිග්මා i සමානයි 1යි 20 n සමානයි 20 xi ඍණ 45 සමානයි ඍණ 5 වේ. n අවසාන ලකුණු වල මධ්‍යමය ගණනය කරන්න. ඔය තියෙන්නේ 2015 රචනා ප්‍රශ්නේ. කරන්න පුළුවන්ද බලන්න. බලන්න කරන්න පුළුවන්ද කියලා. දහම් ප්‍රශ්න හම්බුණාද?
කරන්න පුළුවන්ද? පුළුවන් බලන්න කරන්න බලන්න. කොලයක් අරගෙන හදන්න බලන්න හදන්න ඉස්සරේ කී දෙන්නේ කියලා බලන්න. මනුෂ්‍ය මොකක්ද තත්ත්වය? මං හිතන්නේ අපි කලින් හදපු ගාන නේද? අපි කලින් හදපු ගාන නේද? 10. ඔව් දැක්කනේ. ඒ කියන්නේ අන්න ඔයාලා දැන් පාස් පේපර් එක ලෙවල් එකට ඔයාලට සිග්මාංකණය කියන ගණන් ඔයාලට හදන්න පුළුවන් මේ වෙද්දී. ඔය තියෙන පාස් පේපර්ස් ගණන් ඌට වඩා දැන් ඌට වඩා අමාරු ගන්න. අමාරු කියන්නේ ඌට වඩා වෙනස් ඉලක්කම් එවිල්ලා ඌට වඩා 2යි x ධන 5 ඍණ 6 සමානයි ඍණ 800යි. ඔය වගේ මොකක් හරි එහෙම ආවත් ওই විදිහටම හදන්න තියෙනවා. අපි හෙට ක්ලාස් එකේදී තව ඕනනම් ගානක් දෙකක් හදමු. තව ගණන් ටික හදන්න තියෙනවා මම හිතන්නේ ටියුට් එකේ. ටියුට් එක දැන් තාම අතේ නෑ. හරි. එහෙනම් මෙතනින් සිග්මාංකණය ගැන තියරි අපි කතා කරලා ඉවරයි සහ සිග්මාංකණයෙන් උන්න පාස් පේපර්ස් ගන්නකුත් ඔයාලා හදලා තියෙන්නේ. ඔයාලා කියන්නේ නැත්තම කතාව 2015 පේපර් එක කියන්නේ මම ලියපු පේපර් එකනේ. මගේ අවුරුද්දේ මම ලියපු පේපර් එකනේ. හැබැයි මම ඔය කොටගෙන ඔන්න ඔය සිග්මා කෑල්ල මම ඉගෙනගෙන තිබ්බේ නෑ මම A level ලියද්දි. එහෙම ඉගෙනගෙන තිබ්බේ නැති හින්දා මම ඔය ප්‍රශ්නේ මම අතහැරියා. එහෙනම් මට මේක මම A level වලට ඇද්දි මට මේක බෑ. හරිද? මම ඉගෙනගෙන තිබ්බේ නෑ මට උගන්වලා තිබ්බේ නෑ කවුරු. ඒක නිසා මේ මම රචනා කොටසේ මම ගණන් වල එකයි කළේ, ෆිසික්ස් වල දෙකම කළා, කෙමිස්ට්‍රි වල එකක් කරා. එතකොට මේ මම ওই කොටස අතහැරියේ ඔන්න ඔය සිග්මා දැකලා බය වෙච්ච හින්දා. මම බය වුණා. ඔයාලා දැන් බය වෙන්න ඕනද දාම්? නෑ සර්. හරිනේ. දැන් සිග්මා දැක්කම දුවන්න දෙයක් නැහැ නේ එහෙනම්. හරි. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. මම හිතනවා හැම හරි සිග්මාංකනේ සුපිරියටම තේරුණා. සිග්මාංකනේ නීති ටික හරි, සිග්මාංකනේ කියන්නේ මොකක්ද කියන එක හරි. ඊට පස්සේ සිග්මාංකනේ පාවිච්චි කරලා දත්ත ව්‍යාප්තියක දත්තවල එකතුව ගන්න විදිය හරි. ඊට පස්සේ දත්ත ව්‍යාප්තියක මධ්‍යන්‍ය ගන්න විදිය හරි. ඔච්චර තමයි ඉන්නේ. ওই ටික හොඳටම පුළුවන් කට්ටියත් උස්සන්න බලන්න දැන්. තමුන් ඉගෙන ගත්ත දේ ගැන තමුන්ට කොන්ෆිඩන්ස් තියෙන කට්ටිය. හරි. very good. කට්ටියම ඉන්නවා. මම තාම මට අර මේ අලුත් ළමයා කවුද මනිත්‍ය මම හිතන්නේ මේ ඉගෙනගෙන නැති අර පළවෙනි පාරම යාමට අර එකක් හදලා ඉවුවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවනේ මට කෝල් එකක් දෙන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. සහ ඔයා අපේ දැන් අපි මේ අද නිකන් මේක ලින්ක් එක දැම්මේ නැත්නම් අපේ ලබන බදාරින් ඉඳන් තමයි අපේ පේපර් ක්ලාස් එක ඇත්තටම පටන් ගන්නෙ. අද මේ පේපර් ක්ලාස් එක නෙමෙයි මේ අපේ තියරි ක්ලාස් එකේ කොටසක් තමයි මේ අපි කතා කළේ. ලබන බදාදා ඉඳන් හැම බදාදම රැයට ඉඳන් 10 වෙනකන් අපි පේපර්ස් කරන්නේ. මම ඒකේ පේපර් එක ඔයාලට කලින් දෙනවා. ඔයාලට පේපර් එක කරගෙන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ක්ලාස් එකේ ඒක සාකච්ඡා කරනවා. හරිද? එහෙමයි යන්නේ. එතකොට ගොඩක් වෙලාවට මම හිතාගෙන ඉන්නේ සිකුරාදා තියෙන ක්ලාස් එකේදී ඔයාලට පේපර් එක කරවන්න. කරවලා එතකොට මට බදාදා තියෙන ඊළඟ බදාදා තියෙන ක්ලාස් එකේ මට ඒක ඩිස්කෂන් එක කරන්න පුළුවන්. මනිටර මොන හරි මේවක් වුණා සහ ක්ලාස් එකක් වෙනවා නම් අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන නම් මානසිකින් විස්තර දැනගෙන කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එකට හැම බදාදාම රැයට ඉඳන් 10 වෙනකම් ඒ ලෙවල් වෙනකම් අපි ක්ලාස් එක පේපර් ක්ලාස් එක කරගෙන යනවා. මේ වැඩේ සෙට් නම් උගන්නන විදිය තේරෙනවා නම් ක්ලාස් එකට ජොයින් වෙන්න. මේ අද කරපු එක තේරුණාද හොඳයිද මොකක්ද කියලා අනිත් කට්ටියට මට හම් වෙනවනේ. මේ කවුද මනිත්‍ය මට පොඩි WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාලට මොකද හිතෙන්නේ කියලා. හරි. එහෙනම් දහම අපි වෙන වැඩේ අද නවත්ත උනේ. යසස්සගේ ක්ලාස් උත් තියෙනවනේ උදේට. ඔව් සර් නෝ. හරි. එහෙනම් අපි අදට නවත්තනවා. එහෙනම් ඔතනින් සිග්මාංකනේ කතන්දර ඉවරයි.
චුට්ටක් ඕන නැතව මතක් කරගමු හෙට ක්ලාස් එකේදී. හෙට ඇවිල්ලා මොනවාද ඔෆිස් එකෙන් ටියුට් එක අරගෙන ඒක පුළුවන් තරම් ප්‍රමාණයක් කම්ප්ලීට් කරගෙන ක්ලාස් එකට ඇවිල්ලා වාඩි වෙන්න. හරි එහෙනම් හැමෝටම ජය වේවා. good night.